තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු සසුනේහි උතුම් බුද්ධ රත්නය පිළිබඳව ශ්‍රී ධර්ම රත්නය පිළිබඳව ආර්ය කුල උතුම් මහා සංගරුවන පිළිබඳව පැහැදසිත උපදවාගෙන අනන්ත ගුණයෙන් යුතු ඒ උතුම් රත්නත්‍රයට මාගේ নমස්කාරය වේවා කියන හැඟීමෙන් හැමෝම নমස්කාරය කියන් පන්සිල් ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိក្ខាပဒံ සමාදියාමි အဒိန္နာဒါနာဝေရမဏီစိក្ខាပဒံ සමාදියාමි ကာမေစုမိစ္ဆာචාရာ ဝေရမဏီစိក្ខាပဒံ සමාදියාමි မုสาวาဒာ ဝေရမဏီစိក្ខាပဒံ සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดัง สมาธิยามิ
पूजनीय तेजनीय वंदनीय बुदु पिया पिरु पेरु दंबलयन विमुक्ति मगकट गया गोर बिरान मार पर गिन्निवन मगत सोया साधु साधु पलमु वंदिमु अपे दोत हिसतिया विनय सुतुर अभिधर्मे बनय पिरुदम केते सार गुणति सद्धर्मय सदहंदई हदवते जाति जाति अमरनीय ए उत्तम पिलिवेते साधु साधु देवनी वंदिमु सिरि सदहम बनपते कसावतिन बेबली बेबली लौतुरु मग एली केरु रहल सिवली बकुल महासंग पेल अति गरु सत जनया सत्वस यऊ संगरुव नट गरु सरू साधु साधु तेवनी वंदिमु वंदनीय हिमीवरु सुकिरि कंद किन पहालट गाला एन मी पेनी गंगक वागे बान वादारन अपहट कियन वद संबुदु समिदु तैन अपि बन अहमुदन सीतकाय निवागेन अवसर समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवतां सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स
සේන සංගාමේ මනුසේ ජිනේ ඒකං ච ජයත්තනං සවේ සංගාම ජුත්තමෝති අති ගෞරවනීය විහාර පරපුරේ අපේ නායක හාමුදුරුවෝ වර්තමාන රඹුක්කන විහාරාධිකාරී ගරු කටයුතු අපේ හාමුදුරුවෝ වරප්‍රධානව වැඩ වාසය කරන අතිපූජනීය මහා සංඝරුවනින් අවසරයි 2025 වර්ෂයේ වස්වාසික කාල සීමාව ගෞරවනීය මහ සංඝරුවනට සිව්පසයෙන් සංග්‍රහ කරමින් මහා පුණ්‍ය කර්මයේහි දායකත්වය දරා කටයුතු කරනු ලබන දර්ශන මහත්මයා මැතිනිය පුතණුවන් ඇතුළු පවුලේ සහලේ ඥාතීනි සතර පෙරුවේ දායක කාරකාදී පිනතියනි ධර්ම ශ්‍රවණාබිලාසීව අද මේ පුණ්‍යවන්ත මොහොතට එකතු වී සිටින සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියන් භාග්‍යවත් වූ සම්බුදු සසුනේහි පුණ්‍යවන්ත කාලයක් නිමා කරමින් වස් පවාරණය කිරීමේ මහා මංගල්‍ය නිමිති කරගෙන අද දින රාත්‍රියේ පවත්වනු ලබන ධර්මානුශාසනාව පින්නතුනේ ධර්මය අපි නිතරම ඉස්සර වගේ නෙමෙයි දැන් අහනවා බොමයි ඉස්සර කලාතුරකින් බණක් අහන්න හම්බෙන්නේ මාධ්‍ය ලෝකයක් තිබුණෙත් නැහැ සාමාන්‍ය ජන ජීවිතයේ අපට ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ලැබෙන එක දුර්ලභ කාරණාවක්. දැන් වර්තමානයේ උදේ ඉඳලා රෑ වෙනකම්ම බණ අහන්න කැමති අයට අහන්න පුළුවන් මට්ටමට අපේ ලංකාවේ දියුණු තාක්ෂණික මෙවලම් ඇවිල්ලා තියෙන නිසා කැමති අයට කැමති වෙලාවක කැමති විදියකට බණ අහන්නට පුළුවන් වාග්ය තියෙනවා. හැබැයි අර මල පොතේ අකුරක් දන්නේ නැති ඉතා කලාතුරකින් බණක් අහපු අපේ අතීත ජන සමාජයේ තිබුණු පිළිවෙත පුණ්‍යවන්ත භාවය වර්තමාන සමාජය ඇතුලේ කොතෙක් බණ ඇහුවත් අපිට දකින්න හම්බෙන්නේ අවාසනාවන්ත විදියට ගරා වැටිලා කෙලස් බර මානසිකත්වයක් තමයි තියෙන්නේ ඉස්සරට වඩා සිල් ගත්තාට භාවනා කළාට පුද පූජා පැවැත්වුවාට දන් දුන්නාට පෙරහැර පැවැත්වුවාට උත්සව ශ්‍රීයෙන් පින්කම් කළාට පින්නතුනි අහස සිඹින ගොඩ නැගිලි විසිතුරු විදියට නිර්මාණය වුණාට සැබෑ මිනිසුන් නිර්මාණය වෙලා නැහැ. නිර්මාණය වෙන්න ඕන මිනිස්සුන්ව. දැන් අකුරු ඉලක්කම් හොයාගෙන යනවා මිසක් සැපම පතනවා මිසක් මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ ආධ්‍යාත්මයෙන් යුතු මිනිසෙක් නිර්මාණය කරන්න මහන්සි ගන්න එක අඩුයි. ඒකට කැප වෙන්නෙම නැහැ. කොතෙක් බණ ඇහුවත් මේ සමාජයේ තියෙන දුක් ගැනවිලි තියෙන්නේ ඒ නිසා. විපත්තීන් තියෙන්නේ ඒ නිසා. සමාජයේ කඩා වැටිලා පිරිහිලා තියෙන්නේ ඒ නිසා. අපිට නිකන් බැලූ බැල්මට හිතනවා ඉස්සරට වඩා දැන් දියුණුයි කියලා නේද?
ඉස්සරට වඩා දියුණුයි වගේ පේනවා. යාන වාහන තියෙනවා. ලස්සන සුවිශාල ගොඩනැගිලි තියෙනවා. විදුලි බුබුලු පත්තු වෙනවා. කුප්පි ලාම්පු නෙමෙයිනේ. නානා විසිතුරු රටා සහිත විදුලි බුබුලු වලින් සැරසිලා තියෙනවා. වෙනදට වඩා සුඛෝපභෝගී යයි ඔබ හිතන ඇඳුම් පැළඳුම් කෑම බීම යාන වාහන ගෙවල් දොරවල් බඩු භාණ්ඩ නොයෙක් ಜಾති අපි ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට හිතෙනවා අපි ඉස්සරට වඩා දියුණුයි කියලා. හැබැයි දියුණු මිනිහෙක් ළඟ තියෙන්න ඕන වටිනාකම් අපි ළඟ නැහැ. බුදුරජාණන් වහන්සේ කොසල් මහරජුරවන්ට දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන් දනං විස්සාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛං. මේවා එකක්වත් අපිට තියෙනවද? නැහැ. නිරෝගී භාවය අපිට නැහැ. සන්තෝෂය අපිට නැහැ. හැම වෙලාවෙම මානසික කායික ආතතියකින් තමයි ඉන්නේ. ඒ තරම් ප්‍රශ්න ගොඩක්. විශ්වාසය කියන එක තියන්නම බෑ. විශ්වාසය තියන්නම බෑ. ඇයි? ඒ තරම්ම සැකය උපදවන විදිහේ සමාජ ක්‍රමයක් අපි ඉස්සරහ නිර්මාණය වෙලා. නිර්වාණය නිසා අපිට කොච්චර වචන වලට කිව්වත් අමාමහ නිවනින් සැනසීම ලැබේවා කියලා කාටවත් හම්බෙයිද? මේ යන ගමනේ කාටවත් හම්බෙන්නේ නැහැ කියලා මන් දන්නවා. අපි පින්නතුනේ රෙද්දෙන් සිල් පෙන්නනවා. රෙද්දෙන් සිල් පෙන්නන්නේ නේද? ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේම අපි මේ මායාකාරී ලෝකේ net ශ්‍රවට්ටන ලෝකේ රෙදි වලින් පෙන්නනවා මිනිහාගේ සීලය ශික්ෂණය ගුණගරුක බව වැදගත්කම ශ්‍රේෂ්ඨත්වයේ රෙද්දෙන් පෙන්නන්න හදනවා. ඒ රෙද්ද ඇතුලේ හැංගිලා ඉන්න මිනිහා පල් හොරෙක් වංචනිකයෙක් කපටියෙක් දූෂිතයෙක් මෝඩ ලෝභ මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් නිවන ලැබෙයිද? මං ගිය මාසේ බණට ගියා. මම යනින්ගමන් දර්ශනටත් කතා කරගෙනමයි ගියේ දුරකථනේ. ධර්මදේශනාව තිබුණේ මාතර අඟුණකොළ පැලැස්සේ තලාවේ. ධර්මදේශනාවට ගියපුවාම මේ දර්ශන වගේම සුදට සුදේ ඇඳලා මහත්තයෙක් හිටියා. පන්සලේ හාමුදුරුවනේ මට ආරාධනා කරලා තිබ්බේ. පන්සලේ ස්වාමීන් වහන්සේ මං ගියාට පස්සේ අඳුන්නලා දුන්නා මේ තමා අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ අරන් තියෙන මහත්තයා කියලා. මං කිව්වා හොඳයි කියලා. ඒත් එක්කම හාමුදුරුවෝ කිව්වා මෙයා මේ හිටපු മന്ത്രിවරයෙක් කියලා. මං ඒ වෙලාවේ කිව්වා හොඳ නෑ එහෙනම් කියලා. ඒ ගමන මන් දිහා බැලුවා. මං කිව්වා හිටපු മന്ത്രിවරයෙක් කියලා කියපු නිසයි මං කිව්වේ හොඳ නෑ කියලා. ඉන්න മന്ത്രിවරයෙක් කියලා කිව්වනම් මං හොඳයි කියනවා. හිටපු මිනිහට හිටපු තැන අහිමි වුණේ හොඳ නැති හින්දානේ. ඒක පිළිගන්නව නේද? ඒක හොඳ නැති නිසා තමයි දීලා නැත්තේ. ඒ හින්දා හොඳ නෑ. අද දවසේ ඒ පාඩම ඉගෙනගෙන ධර්ම දානමය පින්කමේ දායකත්වයේ ගත් එක නම් හොඳයි බලමුකෝ අපි කියලා කිව්වා. මම බණ කියලා ඇවිල්ලා සතියයි. මනම්පේරී කියලා අර මහා පරිමාණයේ කුඩු ජාවාලංකාරයක අහුනේ. මිනිහා තමා ප්‍රධාන දායකත්වය අරන් තිබ්බේ.
ධර්ම දේශනාවේ. දාස් ගානක් හිටියා සෙනග. ඒ සෙනග මැද්දේ මේ මිනිහා රංගපෑවා සුදු අතින් සුපේසල ශික්ෂාකාමී බොදුණු පිළිවෙත් පුරන සත්පුරුෂයෙක් විදියට. මම එකයි කිව්වේ අර රෙද්දෙන් හැංගිලා ඉන්න ඇතුලේ ඉන්න ඒ පල් හොරා නිවැරදි කරේ නැත්තම් පැය දෙකම ඉඳගෙන ඔහම බණ ඇව්වා. ඒ ඉඳගෙන හිටපු කාලය ඇතුලේ හිත කොහෙ තියෙන්න ඇද්ද? කය මෙතන. හිත යාගේ ජාවාරම් වල තියෙන්න ඇති. හංගපු T56 රන් ආලේපිත පිස්තෝල පතුරන් කුඩු ලොරි 4ක සංගවලා තිබ්බ කුඩු මිනිමරුම් මේ ඔක්කොම සංගවාගෙන යටිහිතේ මිනිහෙක් ඉඳගෙන ඉන්නකොට ඒ මිනිහාගේ හිත කොච්චර කෑ ගහනවද? බාණ්ඩක රංගපාන විදිය මේ සමාජයේ ගොඩක් දෙනෙක් එහෙමයි. බහුතරයක් එහෙම. මේ ඉඳගෙන ඉන්නා නේද දැන් බනහන්න. මේ කපටි කෛරාටික જાතියක් මේ ඉන්නේ. මේ නායක හඳුරු මේ ඉන්න කාවවත් අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැත්තේ මෙවුන් වෙස්වලාගෙන ඉන්නේ. ඇත්ත පෙන්වන්නේ නැහැ. වෙස්වලාගෙන හැංගිලා තමයි ඉන්නේ. ඒ සැඟවී ඇති චරිත නිවැරදිව ප්‍රකෘති චරිතයට ගෙනල්ලා සමාජයේ හිටියොත් මිසක් කවදාක්වත් ඒ මිනිහට සුගතියක් උරුම වෙන්නේ නැහැ. එඳ සුගතියට එන්න නම් සුගතිගාමි චරිත ලක්ෂණ තියෙන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. අවබෝධයයි ඕන. නිකන් පිළිගන්නෙත් නැහැ කිව්වට දැන් දර්ශන මල්ලිලා මෙහි ඉඳලා දර්ශන මල්ලි අපේ විමල හාඳුරුගේ අයියා ලොකු අයියා හාඳුරුව අපවත් වුණා. හාඳුරුව ඉන්න කාලේ හැම මාසෙම මෙහි ඉඳලා දානයක් හදාගෙන අපේ පන්සලට යනවා අනුරාධපුරේට. ගිහිල්ලා දාන පූජා කරලා මයිත් එක කතා කර කර ඉඳලා එනවා. එයාට ඩෙන්ගු හැදිලා අපවත් වුණා. ඒ අපවත් වුණාට පස්සේ ලොකු අයියා අපේ දර්ශන මල්ලි ඇතුළු 7-8 දෙනෙක් හැම මාසෙම ගිහිල්ලා පන්සල සුද්ධ පවිත්‍ර කරලා දානි දීලා වත්පිළිවෙත් වල නියලිලා එනවා. හැම කටින පුණ්‍යෝත්සවයකටම යනවා. ලොකු උත්සවයක් තිබ්බොත් දවස් 6-7කට කලින් ගිහිල්ලා සියල්ලම කරනවා. මේ කලහකාරී ලෝකේ ප්‍රශ්න ගොඩක් තියෙන ජීවන අර්බුදයක ඉන්න වෙලාවේ එහෙම කරන්න පුළුවන්ද මිනිහෙකුට? කැප වෙන්න පුළුවන්ද? දැන් මේ බණහන පොඩි වෙලාවටවත් එන්න විවේකයක් නැති අය කොච්චරද? ඇත්තටම නැද්ද? ඇත්තටම විවේකයක් නැද්ද? තියෙනවා. හදා ගන්න ඕන. විවේකේ හදා ගන්න ඕන. හදාගෙන ඒ තැනට උචිත දේවල් අපි ජීවිතයේ ආස්වාදනීය විදියට විඳින්න ඒවා කරන්න ඕන. අපේ හැම වෙලාවෙම ඔළුවේ තියෙන මිත්‍යා දෘෂ්ටික දැකීම්. මොනවාද මිත්‍යා දෘෂ්ටික දැකීම්? සමස්තයක් හැටියට ගත්තොත් හොඳ දේවල් නරකයි කියලා දකිනවා. නරක දේවල් හොඳයි කියලා දකිනවා. මෝඩයා හොඳයි කියලා දැකපු නරක දේවල් ජීවිතේ හිත කය වචනය යොදවමින් ක්‍රියාවට නම්වනවා. ඒකෙන් පව් ලෝකයක් නැහැදෙන්නේ. මිසදිටු පව් ලෝකයක් හැදෙනවා. රාගික කෙලෙස් බර ලෝකේ ගිනි ගන්නවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේවා ඇවිලෙන්න ගන්නවා. දැන් ඇවිලුණු ගිනි සහිත මේ සමාජයේ නිවණ්ඩන ලෞතර බුදුරජාණන් වහන්සේ තෙවරක්ම වැඩි ඇවිලෙන ගිනි නිවන්නනේ.
නේද? මයංගනේට වැඩියා යුද්ධයක් සමනය කරන්න. නාගදීපයට වැඩියා යුද්ධයක් සමනය කරන්න. කැලණියට වැඩියා යුද්ධයක් සමනය කරන්න. තුන් පාරමාවේ ඇවිලෙන ගිනි නිවල යන්න. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ වසර ගානක් ගෙවි ගියාම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට ඒ උතුම් දර්ශනය දායාද කළා. ඒ වැඩියේ මේ ලංකාවේ පාපතර ඇවිලුණු ගිනි නිවන්න තමයි. ඒක වැළඳගත් රජදරුවෝ රටවැසියෝ එක්ක එකතු වෙලා මේ ලංකාව නිවුණු ශික්ෂාකාමී නිර්වාණගාමී සෞභාග්‍යමත් පුණ්‍යවන්ත දේශයක් බවට පත් කළා. කාලයාගේ ඇවෑමෙන් අපි නැවත මේ කෙලෙස් බර ලෝකයේ ඇතුලේ වැඩෙන්න ගියා. ඒ වැඩිමේ උප්පරි තලයටම දැන් වැඩිලා ඉන්නේ. සාමාන්‍යයෙන් අපරාධයක් කරන එක සරල සිද්ධියක් හැටියට දකින්නේ. සරල සිද්ධිය මම දැක්කා අයියා මල්ලිව කපනවා බණ්ඩාරවෙල පැත්තේ. මේ සෙනග පිරිලා මල්ලිව මෙහෙම කපාගෙන යනවා. තමන්ගේ තාත්තව තමන්ගේ අම්මව බිරිඳව සැමියව දරුවන්ව මේ විදිහට විනාශ කරන්න මොන තරම් කෙලෙස් බරද අපි අපරාධිතද හොඳට බලන්නකො හොයලා. දැන් අපි හැම වෙලාවෙම අලියට කොටියට වගවල සාට බයයි. නයා පොළඟ කුණ කට්ටමා පිලා හබරලයා මේ විසගෝර සර්පාදීන්ට බයයි. හැබැයි ලංකාවේ වැඩිපුරම මැරෙන්නේ මේ සත්තු අතින්ද මිනිස්සු නෑනේ. මේ වෙස්ගත් රෙද්දෙන් ගත වහගෙන අභ්‍යන්තරයේ ඉන්න රුදුරු දරුණු ගති ලක්ෂණ තියෙන මිනිස්සු අතින්. සත්තු අතින් මැරෙන්නේ 100 දහස් ගාණක් මැරෙනවා මිනිස්සු අතින්. මිනිස්සු නෙමෙයි අමනුස්සයෝ. අපි බණ ඇහුවද ඇත්තටම? හොඳට බලන්නකෝ අපි බණ අහලාද? බණ අහලා නැහැ. ධර්මයේ දරලාද? ධර්මයේ දරලා නැහැ. ක්‍රියාවට නම් වලාද? නැහැ. සුනාත ධාරේත චරාත ධම්මෝ කියන උතුම් බුදුබණ පද උන්වහන්සේගේ දේශිත ශ්‍රී සද්ධර්මයේ අපි ශ්‍රවණය කරනවා වගේ ඉන්නවා. අවබෝධ වුණා වගේ ඉන්නවා. ක්‍රියාවට නම්වනවා වගේ පෙන්නනවා. හැබැයි මිනිහාගේ අභ්‍යන්තරික හැඟීම දැකීම තියෙන්නේ ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ ඇතුලේ මේ ඉන්ද්‍රියයන් ටික පිනවන්නේ කොහොමද කියන එක. ඒක සැපයි කියලා මෝඩයාට හිතෙනවා. මේ ඉන්න ඔක්කොම මෝඩයි කියලා මං කියන්නේ ඒ හින්දා. මෙතන ඉන්නවද ප්‍රඥාවන්තයෝ? නෑ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික මෝඩ රැලක් අප්පා. මිත්‍යා දෘෂ්ටික මෝඩ රැලක්. මම ඔප්පු කරලා පෙන්නන්න ඕන මේ දැන් බෞද්ධ දර්ශනයට අනුව ලෝක විද්‍යාවන්ට අනුව කිරි බොන එකද වටින්නේ අරක්කු බොන එකද? කොකද වඩා වටින්නේ? සුදු මාත්‍යා? ඔව් මම පුතාලා චූටි හින්දා කියනවා කිරි බොන එක කියලා.
මහයුන්ට ඕකට උත්තරයක් දෙන්න බෑ පුතේ. හේතුව ඇත්ත දන්නවනේ. මේ ඉන්න ඔක්කොම ඒකේ ඇත්ත දන්නවා. කිරි බොනවට වඩා කසිප්පු බොනේ උන් මේකේ ඉන්නේ. ඔව්. මන් දැන් එනකම් බලාගෙන ආවේ පාර දිගේ. කිරි විකුණන කඩ නැහැ. හැබැයි හැම නගරෙම 4-5ක් තියෙනවා අරක්කු විකුණන කඩ. එතකොට වැඩි ඉල්ලුම ඒවා. විසිතුරු විදියට ඒවා නිර්මාණය කරලා විකුණනවා. මේ වැහි පොදේ මිනිස්සු පොලිමේ ඉඳලා ගන්නවා. ගෙදරකට හැන්දෑවට කිරි බෝතලයක් අරන් ඇවිල්ලා මොන තාත්තද පුතේ උණු කරලා ගෑණී දරුවෝ එක්ක කිරි බොන්නේ? ඈ මේ බණ්ඩාරගම රාඹුක්කන මේ පළාතේ තියනවද පුතා එහෙම ගියා? නෑ. එහෙම එකක් නෑ. නිකන් එහෙම කළා නම් මොන තරම් ප්‍රීතිමත්ද? නිකන් හිතලා බලන්නකෝ තාත්තා කිරි එකක් අරගෙන ඇවිල්ලා උණු කරලා තමන්ගේ බිරිඳයි දරුවෝ එක්ක කිරි එක බෙව්වා නම් සතුට සැනසීම ප්‍රීතිය සැපත නිරෝගී බව ඒගේ ඇතුලේ ආය මවන්න ඕනද? නෑනේ. හැබැයි දැන් අර මිනිහා ඒ වාගේ 7-8 ගුණයක් දීලා බෝතලයක් අරගෙන බීලා ගෙදරට එනකොට අර ගෙදර තිබුණු සතුට සැනසීම සමගිය ප්‍රීතිය සැපත මේ ඔක්කොම පෑල දොරින් පැනලා යනවනේ. තාත්තට වෛර කරන, සැමියාට වෛර කරන, සමාජයට වෛර කරන පරපුරක් බිහි වෙනවා. එහෙම පරපුරක් නිර්මාණය වෙන්නේ. ඒ වුණාට අපි හිතනවා අපි යන ගමන හරි. මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ ඒ නිසා. ස්වාමීන් වහන්සේ ඒත් අපේ ගෙදර නෑනේ. උඹලා ගෙදරත් මගුල් ගෙදර තිබ්බ දවස් බලපල්ලකෝ. ඇස්ටෝන් එකක් මගුල් ගෙදරක් ගෙට ගෙවදීමක් තිබ්බනම් කාමරයක් වෙනම තියාගෙන ඉන්නේ සංග්‍රහයට. කිරි උණු කර පොවන්න එනේ උන්ට නෑ එනේ උන්ට කිරි පොවන්න නෙමෙයි. එනේ උන්ට සිහිය විකල් කරලා අර උත්සවයේ සම්පූර්ණව විනාශ කරලා මම දැකලා තියෙනවානේ වග. මම දැයින ගමන් කොල්ලන්ට පෙන්නුවා අන්තර්ජාලයේ තියෙන රූප රාමුවක්. මේ නාකියට වෙලා තියෙන දේ බලපං කියලා. මගුල් ගෙදරකට ගිහිල්ලා වෙරි වෙලා සරම පැත්තකින් ගැලවිලා මිනිහා දන්නේ නිර්වත පේන බව. මිනිහා නටනවා. නාකි ලොක්කියෝයි කෙල්ලෝයි කොල්ලෝයි ඔක්කොම නටනවා. මගුල් ගෙවල් වල ඔහම තිබ්බද පුතා? මේ ලංකා සමාජයේ මගුල් ගෙදරක එහෙම ආධ්‍යාත්මීය තැනක්නේ පූජනීයත්වයෙන් සැලකුවේ මගුල. දැන් එහෙම එකක් නැහැ. ඒකේ මිනිමැරුම් වලින් තමයි කෙලවර වෙන්නේ. කපා කොටාගෙන ඛේදනීය අපරාධ ගොඩක් වෙලා තමයි අර උත්සවේ නිමා වෙන්නේ. අපි මායාවක රැවටුණු මිත්‍යා දෘෂ්ටික මෝඩ ගමනක නියලිලා ඉන්න මානව රැලක්. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන බොරු බෞද්ධ කමක් පෙන්වන්න හදන්න එපා. බලන්නකෝ අනිත් ජාතිකයෝ දියුණු වෙනවා. ඊයේ මං කොළොන්නාවේ බණ කිව්වා. කොළොන්නාවේ ඒ පළාතේ එක මුස්ලිම් මිනිසෙක්වත් හිටියේ නැති පළාතක්. හැබැයි දැන් 75%ක් මුස්ලිම් අය ඉන්නේ. ඒ මිනිස්සු ගෙවල් දොරවල් හදාගෙන විශාල කඩසාප්පු හදාගෙන ව්‍යාපාරික ආයතන හදාගෙන තමන්ගේ දරුවෝ පැටවු හදාගෙන පිළිවෙලක් ඇති ගමනක් යනවා. අපේ විකුණ මූකලම් වදිනවා. නිර්ලජ්ජිත කැත જાතිය. කැත જાතිය හැබැයි පුම්බගෙන ඉන්නවා. උතුම් පිරිස කියලා. පිම්බීම විතරයි. වැඩ නැහැ. මේක පුතේ ගිහි පැවිදි දෙපැත්තෙම තියෙන එකක් මම මේ කියන්නේ.
ලෞතර බුදුහාඳුරෝ ධර්මයේ දේශනා කෙරුවේ ගිහියන්ට විතරක් නෙමෙයිනේ. ඉස්සරෝම පැවිද්දන්ට. භික්ෂු භික්ෂුණී. ඊළඟට තමයි ගිහියන්ට. හාමුදුරුවරු පැවිදි කරපු ගමන් හාමුදුරුවරුන්ට දේශනා කරනවානේ චරත භික්ඛවේ චාරිකා. අවත්නි චාරිකාවේ හැසිරෙන්න. බහුජන හිතාය. බහුජන සුඛාය. බොහෝ ජනයාගේ හිත පිනිස සැප පිනිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය. තමන්ගේ සහ සකල දෙව් මිනිසුන්ගේම සැනසීම පිණිස චාරිකාවේ හැසිරෙන්න කිව්වා. වෙනවද ඒවා? ඒවා නෑ දැන්. ඒවා නෑ දැන්. ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම කිලුටු ගති බොම. කිලුටු ගති බොමයි. ජරා ගති බොමයි. පාපතර ගති. අන් ඒ වගේ අත මිදිලා මැරෙන්න මත්තෙන් එක දවසක් හරි බුදුන් දහම් සංගුන් දැක සැනසීමෙන් මැරෙන්න මහන්සි ගන්න. බොරු කරන්නේ නැතු. හෙට දවසේ බැලුව හැකි මෙවුන්දලාගේ ඇත්ත බොරු. දානශාලාව දිහා බලාගෙන හිටියව නේද? දානශාලාව දිහා බලාගෙන ඉන්නකොටම පෙනේ ඇත්ත බොරු. මේ ලෝකේ මිනිහෙක් කන විදිහට නන් නෙමෙයි. සාමාන්‍යයෙන් පෙරේතෙක්වත් එහෙම කනවද මන් දන්නේ නැහැ. ඒ විදිහට තමයි දාන එක දෙන්නේ. මායාව බලන්නකො. අඟල් 6 පිඟානට ව්‍යංජන 40ක් විතර අරන් එනවා ගෑනු පොලිමට. රතු බතුයි කහ බතුයි සුදු බතුයි එළවලු බතුයි හතරමත් බෙදලා ව්‍යංජන 40ක් විතරත් අරන් එනවා අරකට බෙදන්න. අත වැහුවොත් රවලා බලනවා අත ඇරියොත් බෙදනවා. බෙදුවොත් බත්තට හොයන්න අය හාරන්න ඕනේ. කන්න පුළුවන්ද? කන්න බෑ. ඒක ජරා ජීර්ණ කරනවා. මගේ පන්සලේ කටින පින්කමට ව්‍යංජන 5යි හදන්නේ. එයින් එහා නැහැ. අය කැවිලි කූඩේකුත් ඒකම දෙනවා වල. බොරුවක් නේද මේ? බත් කාපු ගමන් කැවිලි පිඟානක් කනවද? බොරුවක් නේ. ඇයි ඇත්තට මුණ දෙන්නේ නැත්තේ? මන් දෙන්නේ. දවල්ට දානේ දෙනවා නම් අය කැවිලි දෙන්නේ නැහැ මං. උදේ 10ට විතර තේ බොනකොට නම් ඕන් දෙන්න කියලා කිව්වොත් එහා කමන්නේ. ඒක දෙනවා. හැබැයි දවල් බත් කාපු ගමන් කැවිලි දෙන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. ඔයාලා හිතලා බලන්නකෝ ඔයාලා කවදාවත් එහෙම කරනවද කියලා? නෑනේ. මෙතන මොන මිනිහද පුතේ මතක ඇති දවසක ව්‍යංජන 5ක් ගෙදර ඉුවේ. මතක ඇති දවසක ඉුවේ නෑනේ. 1යි නැත්තම් 2යි නැත්තම් 3යි නැත්තම් 4යි. එහෙම උයාගෙන කාලා අපි ජීවත් වෙන්නේ. ඒතර හාමුදුරු අල්පේච්ච වෙන්න එපා ඊටත් වඩා. තෝර කණ්ඩලු. බලන්න තෝර කනවා කියන්නේ අපායටනේ යන්නේ. අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අරක හොඳයි කී එහෙම තෝරන්න අයිතියක් තියනවද? නෑ අපායට යන්නේ. ඇයි මේ විනාශ කරන්නේ? මේ ඉන්න අම්මන්ඩිලා ඉන්න නේද? අපායෙමයි උපදින්නේ. ඔව්. ආයේ මේ ඉන්න එක ගෑණියක්වත් නිවන් යයි කියලා හිතනවද? නෑ ඒක බොරුවක්. මායාවක්. අපායට යන්නේ. ඔබ තමයි මේ වාමුන්නන්නේ. ඔබමයි මේ වාමුන්නන්නේ. ඔය බොරු සෝබනේවා ඔක්කොම ගේන්නේ පන්සල් වලට මෙවුන්දලා.
ඒක ප්‍රමාණයේ ගුණය දැනගෙන පිළිවෙලකට හදන්න පුළුවන් උත්තමාවිය මේ. ගෙදර බුදුන් අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. ජීවයේ උල්පත අම්මා. පුබ්බාචාරිය මුල්ම ගුරු මාතාව අම්මා. දැන් තියනවා දෙක. ගෙදර බුදුහාඳුරද ගෙදර? ගෙදර උන්ට නිවන පෙන්නනවා. ගෙදර උන්ට ගිනි තියනවා. නිවන පෙන්නනවා නෙමෙයි. කොච්චර හම්බ කෙරුවත් ඒවා කාබාසිනියා වෙන විදියට වැඩ කරනවා මිසක් ඵලදායී විදියට වැඩක් කරලා යහපත් ගමනක් යන්න දකින්නේ නැහැ. ගැහණියට සොඳුරු නමක් තියෙනවා ලතා කියලා. නේද දර්ශන? ඔව්. ලතා කියන්නේ නිකන් හිස් බොල් පදයක් නෙමෙයි. ඒකේ උත්තරීතරත්වයක් තියෙන හින්දා තමයි ගැහණිය ලතා. සිව්මැලි ඕනෑම ගැටලුවක් ඉදිරියේ රිංගලා යන්න පුළුවන් හැකියාව තියෙන ඕනෑම වැටෙන්න යන එකක් වෙලලා පටලලා වැටෙන්න නොදී රැක ගන්න පුළුවන් ඕන කටෝර එකක් උඩ දුවලා ලස්සන කරලා පෙන්වන්න පුළුවන් ඕන කුණු ගොඩක් වහලා ලස්සන ලෝකයක් හදලා පෙන්වන්න පුළුවන් ගන්න මෝඩ ජරා රෞද්‍ර නපුරු මිනිහව හීලෑ කරලා පින්වත් කරන්න පුළුවන් ගති ලක්ෂණ තියෙන හින්දා තමයි යසෝදරා කුල පරම්පරාවේ විසාකා කුල පරම්පරාවේ උත්තමාවියෝ හැටියට ලක්දෙරණේ ගෑනුන්ට ලතාවෝ කියලා කිව්වේ. නිකම්ම නෙවෙයි. දැන් තියෙනවා ගාල් මරුවා ලතා. ඔව්. ඇයි? ගාල් මරුවා ලතා පුතා ගහකට ගියපු ගමන් ඒ ගහ මරනවා. ඔව්. මරනවා. මම දැන් එනකොටත් බලාගෙන ආවේ කඩවතර හයිවේ එකට දාන තැනම ගෑනු ඔන්චිලි පදිනවා. මිනිහා ඔහම ඉන්නවා. සසර කලකිරලා මිනිහා මෙහෙම සුක්කානමට ඔළුව තියාගෙන ඉනවා ගෑනු ඔන්චිලි පදිනවා. ඔව් සිරින ආරම්භනවා. මං කොල්ලන්ට කියලා තියෙන සෙනසුරාදා ඉරිදා සතිය දිනවලට වඩා පරිස්සමෙන් යමල්ලා කියලා. කුරුණෑගලින් මෙහාට එන්නේ අපායට එනවා වාගේ තමයි. ඔව් ඒ තරම් කලකිරීමෙන් එන්නේ. පාරක යන්න දන්නේ නැති, පාරක ඉන්න දන්නේ නැති, වාහනයක් පදවන්න දන්නේ නැති, කිසි ඉවසීමක් නැති, සැනසීමක් නැති ලෝකයකට මේ ඇතුල් වෙන්නේ. ඒ තමයි තියෙන ඇත්ත. ඒ ඇත්ත අපිට පේනවා නම් අපි යන විදිහ වැරදි නම්, දකින විදිහ වැරදි නම්, කරන දේ වැරදි නම්, හිතන විදිහ වැරදි නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිවැරදි මග සම්මා දිට්ඨිය යහපත් දැකීමට ඇවිල්ලා යහපත් ආර්ය මාර්ගයක් පෙන්වලා තියෙනවා. ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන්න වෙර වඩන්න ඕනනේ. ඒකට අවශ්‍ය දැනුම, ඒකට අවශ්‍ය ආකල්ප, ඒකට අවශ්‍ය කුසලතාවයන් ඔබ තුල ජනිත කරන්න තමයි මේ බණ කියන්නේ. එයින්ද අද දවසේ ධර්මානුශාසනාව සුණාත මනවින් අහලා ධාරේත හොඳට අවබෝධ කරගෙන චරාත ධම්මෝ ඒ අනුව හැසිරෙන්න වීරිය කරන්න. දර්ශන මල්ලි මේ වෙලාවේ තමන්ගේ ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සියලු දෙනාට ලෝකේ තියෙන වටිනාම දාන දෙන්නේ. හෙට භික්ෂු මධ්‍යයේ තුන්කල් වාසී ආර්ය මහා සංඝ ගණයාට කටින චීවරයක් හැටියට සංඝ සතු කරලා වස්ත්‍රයක් පූජා කළත් ඒ ලැබෙන පිනට වඩා ශ්‍රේෂ්ඨතම පින තමයි පුතේ මේක. ඒ දානයන්ට වඩා ශ්‍රේෂ්ඨම දාණය තමයි මේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති.
ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දානය. සියලුම දම් පරදවා ලෝකේ දියුණුම දානේ, වටිනාම දානේ ධර්ම දානේ. කටින චීවරේ පූජා කෙරුවා කියලා මේ ගමේ බේබත් බද්දෙක් නිවැරදි වෙයිද? පව්කාරයෙක් නිවැරදි වෙයිද? ඔබ කරන වරදක් හදාගනීද? නෑ. ඒ සියලු වැරදි ආදීනවයන් සමග දැකලා අවබෝධ කරගෙන ලැජ්ජා බය උපදවාගෙන පාපය ඉදිරියේ පාපය දුරලීමේ වාග්ය ලැබෙන්නේ බණ ඇහුවාම. අනිත් එක මේ පූජාව අනිත් පූජාවන් වාගේ නෙමෙයි. දැන් මේ දහත් වට්ටියක් පූජා කරලා තියෙනවානේ. මේක ෆ්‍රිජ් එකේ ඔබලා තිබ්බත් ඕනනම් උපරිම දවස් 7ක් තියේ. එතනින් එහාට ඉවරයි. ඕනෑම යකඩයක් පූජා කෙරුවා කියන්නකො. අවුරුදු 25 30ක් යනකොට මල කාලා දි รา පත් වෙලා යනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන රන් රිදී මුතු මැණික් ඉඩම කඩම දීපල වස්තු වළඳ මේ මොනවා පූජා කෙරුවත් පුතා මොහොතින් මොහොත ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ කැඩිලා බිඳිලා කුණු වෙලා දිය වෙලා නැති වෙලා යනවා. පාවිච්චි කරන්න ගෙවිලා විනාශ වෙලා යනවා. හැබැයි සද්ධර්මයේ පුතා පාවිච්චි කරන්න දියුණු වෙන වැඩි දියුණු වෙන බෝ වෙන ප්‍රසාරණය වන තමන්ට සැපත සතුට සැනසීම ළඟා කරන වැදගත් පෝසත් බෝසත් ගමනක් නිර්මාණය කරන උත්තම වස්තු. මරණය දක්වාමත් මරණයෙන් මතුත් මේ සංසාර ගමන දකින අපිට පිහිට පිණිස පවතින එකම පූජාව මේ ධර්ම දානමේ මහා පිංකම්. ඒකයි ධර්මය දානය අතර ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ නිසා උතුම් වූ ඒ දානමය පිංකමක් අද රඹුක්කන ඓතිහාසික පුරාණ රාජමහා විහාරීය පරිසරයෙහි කරවන ලද මනරම් දම් සභා මණ්ඩපයේ සිට දේශනා කරවාගෙන 2025 අවුරුද්දේ වස්වාසික කාල සීමාව නිමා කරමින් හෙට දවසේ වස් පවාරණය කිරීමේ මහා මංගල්‍යය සිදු කරන්නට සූදානම් වෙන්නේ. එය මනාව යහතින් අවබෝධයෙන් සිද්ධ කරන්නට పూర్ව දිනයේ රාත්‍රියේ මේ පවත්වනු ලබන ධර්මානුශාසනාව මෙලොවටත් පරලොවටවත් සැපගෙනෙන උතුම් ධර්මඥානය ළඟා කරන මහා පුණ්‍ය කර්මයක් වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් යුක්තව සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කළ ගාථාව මතකද? මතක් වෙයිද? මතක් වෙන්නේ මම පුතාලාට තියා මේ හාඳුරුවරුන්ට මතක නේද පුතේ? මාතෘකාව මතකද? නෑ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං ච ජය අත්තානං සවේ සංගාම ජුත්තමෝති. ලස්සන කතාවක් තියෙන ගාතාවක්. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්න හේතු වෙච්චි ලස්සන ආධ්‍යාත්මීය කතා ප්‍රවෘත්තියක් තියෙනවා. හැබැයි කතාව මෙතන ඉන්න ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. ගාථාව දන්නේ. කතාව කොච්චර වැදගත්ද කියනවා නම් ඒ කතාව පාදක කරගෙන කවි හදලා තියෙනවා, සින්දු හදලා තියෙනවා, නාට්‍ය තියෙනවා, කතාන්දර තියෙනවා, කෙටි කතා තියෙනවා, නව කතා තියෙනවා. නොඑක් විදිහේ సౌందర్యාත්මක ක්‍රමෝපායන්ගෙන්
මේ බෞද්ධ දර්ශනය තුල තියෙන උතුම් ගුණයන් පෙන්වා දෙමින් දුර්ගණයන් දුරු කිරීම සඳහා මඟ පෙන්වීමක් මේ ගාථාව සහ ඒ කතා ප්‍රවෘත්තිය ඇතුලේ ඔබලා තියෙනවා. ඔයාලට ඇහිලා ඇති අමරදේව මහත්තයා කියනවා නීල වර්ණ නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩල කේසී දැන් කතාව මතකද? කුණ්ඩල කේසී කතා වස්තු. කුණ්ඩල කේසී කතා වස්තුවේ කුණ්ඩල කේසී මුල් කාලෙදි දඟකාර සල්ලාල චරිතයක්. අවුරුදු 16 වෙනකන් අවුරුදු 16 දී තැනක හැප්පෙනවා කුණ්ඩල කේසී. හැප්පෙනවා කියලා කිව්වේ ගලක මුලක ගහක හැප්පෙනවා නෙමෙයි. කුණ්ඩල කේසී කුණ්ඩල කේසී ආසා කළ රාගික කෙලෙස් බර සමාජයේ ඇතුලේ ඇය ලොකු ප්‍රශ්නයක හැප්පෙනවා. ඊට පස්සේ තමයි ඇය හිතන්න ගන්නේ අකුසල කර්මයක් නිමා වෙලා කුසලයාගේ බලය ඉස්මතු වෙලා කුණ්ඩල කේසී හිතන්න ගන්න එතනදී. ඒ කතාව අලලලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවනින් සැනසීම සඳහා වූ ධර්මකාරණා රාශියක් විග්‍රහ කරන්නට යෙදුණා. ඒ උතුම් වූ ධර්මානුශාසනාවයි රඹුකන දායක සභාවේ මේ පිනැතියන් වෙත දර්ශන මල්ලිගේ ආරාධනාවෙන් මේ සිදු කරනු ලබන්නේ. හොඳින් අහලා අවබෝධ කරගන්න. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ. 1000න් 1000 වැඩි කළාම ලැබෙන පිළිතුරට සමානව සතුරු සේනාව මරා දමා මා ජයගත්තා මා දිනුවා කියා ප්‍රීති වෙන්නේ යමෙක්ද ඔහු මිත්‍යා දෘෂ්ටික මෝඩයෙකි. එක මිනිහෙකු තමා තුලම සැඟවී සිට විනාශ කරන කෙලෙස් මාර සේනාව අඳුනාගෙන සූක්ෂම ක්‍රමෝපායන් තුලින් ඒ කෙලෙස් සතුරු මාර සේනාව පරාජය කර දමන්නේ යමෙක්ද ඔහු තමා ශ්‍රේෂ්ඨම ජයග්‍රහණය කළ උත්තමයා. සතුට විඳින උත්තමයා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. පින්නතුන් මම මේ ළඟදි චිත්‍රපටියක් බැලුවා. ඔය බලමුකෝ ඈ. හාමුදුරුවරුන්ට හොඳයිද චිත්‍රපටි බලන්න? දැන් මේ ඉන්නකොටත් බල ඉන්නේ චිත්‍රපටියක්ම තමයි. මේ සමාජය ඇතුලේ චිත්‍රපටියක් නැත්නම් බලන්නේ. ඈ චිත්‍රපටියේ මොනවද තියෙන්නේ? පෙම්වතුන් ඉන්නවා, පෙම්වතියෝ ඉන්නවා, ආදරණීය ස්වාමි පුරුෂයෝ ඉන්නවා, ආදරණීය බිරින්දෑවරු ඉන්නවා, යක්ෂයෝ වාගේ පෙම්වතුන් පෙම්වතියෝ ඉන්නවා, යක්ෂයෝ යක්ෂණියෝ වාගේ අඹුසැමියෝ ඉන්නවා, කපනවා, කොටනවා, මරනවා, සතුරෝ ඉන්නවා, මිතුරෝ ඉන්නවා, ස්ත්‍රී දූෂණ තියෙනවා, අරක්කු පෙරනවා, අරක්කු විකුණනවා, හොරකම් තියෙනවා, මැරකම් තියෙනවා. මේවා නේ චිත්‍රපටියේ තියෙන්නේ. මෙව්වා තියෙන්නේ.
දැන් මේ සමාජය මොනවද තියෙන්නේ? ඒවමනේ. මේ සමාජයේ තියෙන්නේ ඒවමයි. බලන දේ නෙමෙයි. දකින දේ නෙමෙයි. ඇහෙන දේ නෙමෙයි. ඇහෙන, දකින, බලන දේ ඇතුලෙන් ගන්නා දේයි වැදගත් වෙන්නේ. ගන්න දේ තමයි වැදගත් වෙන්නේ. එහෙනම් තෝරා බේරාගෙන මේ ඇහෙන, පෙනෙන, දැනෙන, හැඟෙන ලෝකයෙන් සුදුසුම දේ ගැනීමේ වාග්ය ඇති නුවණ දියුණු කරගන්න හැකිනම් මිනිහා ශ්‍රේෂ්ඨ ගමනක යනවා. මිනිහා ශ්‍රේෂ්ඨ ගමනක යනවා. ඒක බැරි වෙන අය ගිහි පැවිදි දෙපාර්ශවයේම ජීවිත විනාශ කරගන්නවා. මෙලවත් විනාශ කරගන්නවා, පරලොවත් විනාශ කරගන්නවා. දැන් බලන්නකෝ පොලිස් ප්‍රතිතුමාකෝ අර හිටපු ඒ උන්දා හිරේ ගියා. ඒ උන්දා හිරේ ගියා. ගොඩාක් ආරක්ෂක නිලධාරියෝ හිරේ ගියා. මැති ඇමතිවරු කොටසක් හිරේ ගියා. දැක්ක නේද? හැබැයි වෙස් ගත්ත අයනේ. හාමුදුරුවරු මේ ටිකියන් හිරේ යනවා. ඇයි කුඩුත් එක්ක. ස්ත්‍රී දූෂණ එක්ක. අපචාර එක්ක හිරේ යනවා. තමා තුල ඉන්න කෙලෙස් මායාව පරාජය කරගන්න බැරුව කෙලෙස් මායාගේ යුද්ධය ඉදිරියේ මිනිහා විනාශ වෙලා. මිනිහා අපායට යනවා. ditta ධම්ම වේදනීය වශයෙන්. ඊළඟට උපපජ්ජ වේදනීය වශයෙන්, අපරාපරිය වේදනීය වශයෙන් සංසාරයේ පුරාවට තලතලා මේ සසරේ අරන් යනවා. යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචෙන්ති ගෝචරං ඒවං ජරාච මච්චුච ආයුම් පාචෙන්ති පානින. උපතත් මරණයත් අතර දෝලණය වන ජීවිතය තලතලා අරගෙන යනවා සසර පුරාවට. මේක අවබෝධ කරගෙන ජීවිතය නිවැරදි කරන්න නම් තමා තුලම ඉන්න කෙලෙස් මායාව, ඒ කියන්නේ දුර්ගුණ හැඟීම්, පාපතර හැඟීම් තේරුම් අරගෙන ඒක එළියට එන්න නොදී ඇතුළෙම මරලා දාලා විනාශ කරලා දාන්න පුළුවන් යම් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයෙක් ඉන්නවා නම් ඒ මිනිහා තමා පුතේ නියම ජයග්‍රාහකයා, නියම දිනන පුජ්‍යලයා, නියම සතුට ලබන තැනැත්තා. අපි ඒ සතුටේ ගොඩක් හරිය විඳිනවනේ නේද? මේ ඉන්න හැමෝම අතරින් ගිහි පැවිදි සතුටින්ම ඉන්න කෙනා හැව්වොත් ඒ මං අප්පා ඒ මං ඔයාලගේ පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් සතුටක් නැහැ මට තරම්. අපේ වර්තමාන රඹුක්කන විහාරස්ථානයේ විහාරාධිකාරී ගරු කටයුතු හාමුදුරුවන්ට නැහැ සතුට. සතුට නැහැ ඇඟම දැක්කහම අප්පා. ඔව් ඇඟ නිසාම අර සතුටින් ඉඳ තිබිච්ච නිරෝගී භාවය නැහැ. ලෙඩ ගොඩයිලු කියලා මගේ අතින් කිව්වා. මට නැගිට ගන්නවත් බෑ මේ මොකෙක් හරි අල්ලන්න ඕන කියලා කිව්වා. මගේ වයසටත් වඩා අඩුයි වයස. මහානකමෙන් පැහිලා. නමුත් මට වඩා වයසින් බාලයි. එහෙව් චරිතේ බලන්නකෝ. අපිව විසික්කත් පුතා කිලෝමීටරයක් දෙකක් දුරට නැගිටලා ආව හැකිනේ. ඇයි තැලෙන්න જાතියක් නෑ අප්පා. තැලෙන්න જાතියක් නෑ, පොඩි වෙන්න જાතියක් නෑ. සරලයිනේ. ඒ නිසා මගේ පන්සලත් සරලයි. මං ඉන්නෙත් සරලව. මේ පහුගිය කාලේ බණකට ආරාධනා කරන්න මිනිස්සු වගේක් එනකොට මම දානශාලාව ගාව පේමන්ට් එකේ මෙහෙම ඇලවෙලා නිදාගෙන හිටියා. ආපු මිනිස්සු හිතුවා පොට්ටනිකාර හාමුදුරු කෙනෙක් තමයි. මේ කොහේ හරි ඉඳලා යනින් ගමන් ඇවිල්ලා.
මගෙන් ඇහුවා මේ නායක හාමුදුරුවෝ ඉන්නවද කියලා. මම වැඩ කරලා දාඩිය දාලා ඇවිල්ලා තමයි හිටියේ. මං කිව්වා නායක හාමුදුරුවෝ ඉන්නවා. ඇයි කියලා ඇහුවා. නායක හාමුදුරුවෝ හම්බෙන්න ආවේ කියලා කිව්වා. මං කිව්වා චුට්ටක් එහෙනම් ඔහොම ඉන්න මං නායක හාමුදුරුවන්ට එන්න කියන්නම් කියලා. ඒකල මං ගිහිල්ලා මූණ හොදගෙන දොරකට ඇවිල්ලා එන්න කිව්වා. කොළඹ මං ඉඳගත්තා. දැන් මිනිස්සු එකිනෙකාගේ මූණ දිහා බලාගත්තා. මම ඇයි කියලා. අපේ හාමුදුරනේ නායක හාමුදුරු. මම මොන නායක හාමුදුරුද හොයන්නේ කියලා. ඒ ගමන කිව්වා කාගම නායක හාමුදුරු. මං කිව්වා ඒක තමයි මේ කියලා. ඈ ඒ ගමන මෙහෙම ඉහත බදාගෙන ඒක අම්මා කෙනෙක් කියනවා. මං හිතුවේ අපේ පන්සලේ වායි කියලා. මම ඒ කිව්වේ නෑ අපේ හාමුදුරුවෝ ඉතින් මිනිස්සු හම්බෙන්න එන තැන වීදුරු වලින් කාමරයක් ගහලා ලස්සන මේසයක් තියලා කැරකෙන පුටුවක් තියලා පෑන් තියලා එහෙම සම්භාවනීය තැනක්ලු. මං කිව්වා ඇයි ඊට වඩා බලන්න මේ ගහන හුළඟ හොඳ නැද්ද? මේ ගහ යට මේ එන හුළඟ හොඳ නැද්ද? බුදුහාඳුරු කොහෙද හිටියේ? ජීවිත කාලේ වැඩිම කාලයක් හිටියේ පුතේ කැලේ. කැලේ සහ පාරේ. ඒකනේ බුදුනේ. බුද්ධියේ රජ්ජුරු. ඒක තමයි බුද්ධිය. කාමර වලට කොටු වෙලා පෑන් දාගෙන AC කරගෙන ලයිට් දාගෙන කැරකෙන්න පුටු තියා මෙහෙම ඕනේ. මොකටද දෙව්වා? බොරු මායාවක් නේ. මෙහෙම හිටියාම එහෙන ගහන වෙයි. මායාව. ඒ තියෙන්නේ කෙලස්. ඒව ඇතුලේ තියෙන්නේ කෙලස්. මාන්නය. මානය තියෙන්නේ. අනේ මාන්නාධික ගති දුරු කරගෙන පිම්වත් ගමනක් යන්න නම් මේ බලන දකින්න පෙනෙන හැඟෙන ලෝකේ ඕනෑ දේ විතරක් ගන්න මහන්සි ගන්න. අපිට ඕනෑ දේ පාදේ තෝරගන්න නීතිය තියෙනවා. සමාජ ධර්මතා තියෙනවා. ආචාර විද්‍යාත්මක ඉගැන්වීම් අපිට තියෙනවා. සංස්කෘතියක් තියෙනවා. ජාතිකත්වයක් තියෙනවා. තමන්ගේ ස්වකීය භූමිකාව තියෙනවා. ඒ භූමිකාවට උචිතද නැද්ද? දැන් තාත්තා කියන භූමිකාවට උචිතද නැද්ද? අම්මා කියන භූමිකාවට උචිතද නැද්ද? එහෙම බලලා සමාජ ධර්මතා සහ අපි වටේ අපේ ආරක්ෂාවට තියෙන නීතිය සමාජ ධර්ම ඔය රැකවරණයන් සඳහා යොදාගෙන තියෙන සංස්කෘතික ජාතික වටිනාකම් බලමින් නොගැලපෙන ඒවා අයින් කරලා ගැලපෙන දේ මත ජීවිතය ගෙනියන්න වීරිය කරනවා නම් ඒක තමයි පුතේ බෞද්ධ දර්ශනය. ඒක තමයි නිර්වාණගාමී මඟ. ඒක අවබෝධ කරගන්න මම බලපු චිත්‍රපටිය හරි වැදගත්. චිත්‍රපටියේ ජපන් එකක්. ජපානේ බෞද්ධනේ. අපේ වාගේ මේ ආටෝපිත සාටෝපිත බෞද්ධ නෙමෙයි. සුද්ධ බෞද්ධ. ඒ රටේ එක ළමයෙක්වත් මොන්ටිසෝරි යන්නේ අම්මත් එක්කවත් තාත්තවත් එක්ක. මොන්ටිසෝරි යන සියලුම ළමයි තනියෙන් යන්න ඕන. ඒක නීතියක්. මොන්ටිසෝරිය පෙන්නන්න එක්කන් එන්න පුළුවන්. මොන්ටිසෝරිය දැනගත්තාට පස්සේ සතියකින් පස්සේ අයේ අම්මටයි අප්පච්චිටයි මොන්ටිසෝරියට එන්න බෑ. ළමයි තනියෙන් එවන්න ඕන. ළමයි වීදි දිගේ තනියෙන් එනවා. ඒ එනකොට එක එක ගෙදර ඉන්න අය එකතු වෙනවා. එතකොට ළමයි 10ක 15ක කණ්ඩායමක් හැදිලා එනවා. පාර පනින්න තියෙනවා. හිතුණු තැනින් පයින්නේ. උත්පත්තියෙන්ම අර සත්තුන්ට පුරුදු වෙලා තියෙන්නේ.
දැන් කිකිලිගේ පැටියට හැංගෙන්න අනතුරක් ඉදිරියේ හැංගෙන්න සංඥාවක් ආපුවාම හැංගෙනවනේ. ඒක කිකිලි පැට්‍රිකල් කෙරුවාද? නෑ, ඒක ජන්මයෙන්ම ඇවිල්ලා සත්ව ගතියෙන්ම. ඒ වගේ ජපානයේ ළමයින්ට පින්නතුනි ජන්මයෙන්ම උරුම ඔවුන්ගේ සංස්කෘතියක් තියෙනවා. ඒ වගේම ඉපදිච්ච දා ඉඳලා පුරුදු පුහුණු කරන ලද ලස්සන ආචාර විද්‍යාවක් තියෙනවා. ඒ නිසා ළමයි පාර පනින්නේ හිතුණු තැනේ. හරියටම පදික මාරුවට එනකන් එනවා. එතෙන්ට ඇවිල්ලා විදුලිය දැල් වෙනකන් බලාගෙන ඉන්නවා. පදිකයාට මාරු වෙන්න. බලාගෙන ඉඳලා ඒ එන කණ්ඩායමේ නායකයා මේ පොඩි උන් ටික අතරම් බලන්නකො. ඒක තමා ජීවිතේ. ඒක තමා ජීවිතේ. මේ ලංකාවේ පර જાතියට තියෙන එක නෙමෙයි. මේක ඕ ලෙවල් ලියනකනුත් අම්මා හුරතල්. ඔව් අම්මා හුරතල්. මේ ලෝකේ දෙයක් දන්නේ නැති මහ ගැති જાතියන් ඉන්නේ අනුන්ගෙන් කණ්ඩ උපන්න. මොනවත් වැඩක් දන්නවද ඔයාලගේ ළමයි? ඇලක දොලක පීනන්න දන්නේ නැහැ, ගහකට කොලකට නගින්න දන්නේ නැහැ, සතෙක් සිව්පාවෙක් ගහක් කොලක් වැලක් අඳුරන්නේ නැහැ, තනියෙන් ගමනක් යන්න දන්නේ නැහැ, ගියොත් ඉවරයි. ගෙදර වැඩ දන්නෙත් නැහැ, අම්මගේ වැඩ දන්නෙත් නැහැ, තාත්තගේ වැඩ දන්නෙත් නැහැ, මොකක්වත් නැති මේක සමාජයට දාපුවාම ඌ හැමදාම අනුන්ගෙන් කණ්ඩ නේද වෙන්නේ? ඒ ලෝකේ හැදිලා ඒ ජපන් සංස්කෘතියට අනුව ලියවිච්ච මේ චිත්‍රපටියේ උගන්වනවා ලස්සන කෙලස් මායාව පරාජය කරන විදිය. අනදෙන නිලධාරී මහත්තයෙක් සෙසු නිලධාරීන් සහ බලෑනියේ සියලුම යුද බටයොත් එක්කන් සතුරු කඳවුරකට පහර දෙන්න යනවා. 1000කට අධික පිරිසක් යන්නේ. විශාල සතුරු කඳවුරක් තියෙනවා ඒකට පහර දෙන්න. ශිල්පීය වශයෙන් දක්ෂ සෙබළු ගිහිල්ලා සූක්ෂම ක්‍රම පාවිච්චි කරලා කඳවුර වටේට හිටපු සතුරු සේනාව සම්පූර්ණම සද්ද ඇහෙන්නේ නැති වෙන්න මරනවා. වට ආරක්ෂක වලල්ලම. ඊට පස්සේ කඳවුරට ඇතුල් වෙනවා. කඳවුරට ඇතුල් වෙලා කඳවුරේ ඉන්න සියලුම දෙනා සමූල ඝාතනය කරනවා. එකෙක් නෑර මරනවා. මරලා කඳවුර ඇතුලේ ඔක්කොම දාලා මුළු කඳවුරටම ගිනි තියනවා. කඳවුරට ගිනි තියලා ඒ යුද හමුදාවේ දජේ ඔසවනවා. ඒකල මේගොල්ලෝ රණ ගී ගයමින් ප්‍රීති ගෝසා පවත්වමින් ජයගත්තා දිනුවා කියලා යොදුන් ගානකට එහා නවාතැන් ගන්න නවාතැන් පොලක් සැලසුමේ තියෙනවා. ඒ නවාතැන් පොලට යනවා. සතුරු සේනාවේ එක් නිලධාරියෙක් අනදෙන නිලධාරියෙක් දැනගෙන හිටියා කවදා හරි කඳවුරට ගැහුවොත් ඒගොල්ලොන්ගේ සැලැස්මේ නතර වෙන්නේ අහවල් තැන කියලා. නතර වෙච්චි ගමන් ඒ නතර වෙච්චි නවාතැන් පොලටම විනාශයක් කරන්න එයා සැලසුමක් හැදුවා. ඒ සැලසුමේ එක කෙල්ලක් ඉන්නේ. ලාබාල පරිණත අවබෝධයක් තියෙන තාරුණ්‍ය නාඹර තාරුණ්‍ය වයසේ ගෑනු ළමෙක් තෝරලා ඇයට යුද ශිල්පය පරතරට ලබා දුන්නා. ලබා දීලා ගණිකාවක් හැටියට රංගපාණ්ඩත් ඉගැන්නුවා. ගණිකාවක් වෙන්න නෙමෙයි ගණිකාවක් හැටියට රංගපාණ්ඩ ඉගැන්නුවා. ඒකෙත් තියුණු ශිල්පීය ක්‍රම කියලා දුන්නා. ඕනෑම මිනිහෙක් පිස්සු වට්ටන්න පුළුවන්. නාකිද තරුණද මහලුද ભેදයක් නැහැ. කෙල්ල ඉස්සරහට ආවොත් ඕනෑම පිරිමියෙක් පිස්සු වට්ටනවා. ඒ තරම් ඒ ශිල්පයක් කියලා දුන්නා.
කියලා දීලා කෙල්ලට කිව්වා කඳවුරට ගහලා තියෙන්නේ අද යන්න වෙනවා. මේ අභියෝගේ බාර ගන්න පුළුවන් නම් විතරයි යන්නේ. මෙච්චර කාලයක් පුහුණුව දීලා තියාගෙන හිටියේ ඒකට යුද්ධයක් තියෙනවා. සියලු සතුරු කඳවුරට ඇවිල්ලා නවාතැන් ගන්න මේ නවාතැන් පොලේ නවාතැන් ගන්න සියලු දෙනාම ඝාතනය කරන්න ඕනේ. ඒකේ පුරෝගාමියා ඔබ. ඔබට තියෙන්නේ මූලිකය උඩ ඉඳලා මරාගෙන එන්න. සෙසු අය අනිත් අය බලාගන්නේ. යුද්ධ දිනන්න ඕනේ, පතිවත රකින්න ඕනේ. යුද්ධ දෙකයි කෙල්ලට. ඈ කොකද අමාරු මේක? ඈ කොකද අමාරු? ඔව් දැන් මේ රඹුක්කන ගෑණියෙකුට දුන්නොත් එහෙම යුද්ධ දෙක පතිවත රකින්න ඕන, යුද්ධ දිනන්න ඕන. දෙකම පෙරදි අප්පා. දෙකම පෙරදි මන් දන්නවා. කොහේ හරි රත්තරන් කෙන්දක් දැකපු ගමන් පතිවත ඉවරයි. ඒ තරම් පෙරේත තැනකට වැටිලා කියන්නකො ලංකාව වැටිලා. එහෙ මිනිහෙක් අල්ලන් ආවා පොලිසියට 12 දෙනෙක් නිත්‍යානුකූලව බැඳලා කියන්නකො. 12 දෙනෙක් නිත්‍යානුකූලව බැඳලා මිනිහා. ළමයි 12යි. හැම ගෑණියෙක් ගාවම ළමෙක් ඉන්නවා. මේක කලේ වෙන මොකවත් නෙමෙයි. රට ඉඳලා එන අය තමයි ගොඩක් යාළු කරගෙන තියෙන්නේ. කසාද බැඳපු අයත් මේකත් එක්ක ගිහින් තියෙනවා. නොබැඳපුම අයත් ගිහින් තියෙනවා. මූ පත්තෑය වාගේ බේස්ලට් දාගෙන පෙකනියනුත් පල්ලෙහා චේන් දාලා මුදු දාලා ලස්සන ෂර්ට් එකකට 5000 කොළ බස්සලා ගමකට ඇවිල්ලා නවාතැන් පොලක් අරන් ටික දවසක් ඒ ගමේ ඇවිදිනවා. ඒ ඇවිදින අතරේ හොයා ගන්නවා ධනෙන් ආඩ්‍ය ගෑනු කවුද ඉන්නේ? විදේශගත වෙලා ඇවිල්ලා ඉන්න ගෑනු කවුද ඉන්නේ? මේවා හොයා ගන්නවා. හොයාගෙන ඒ ඉසව්වේ මේක රංගපානකොට අහු වෙනවනේ. ගෑනු මෙව්වා දැක්කපු ගමන් අහු වුණා පුතා. ඒ තරම් පෙරේත හම්මණ්ඩිලා ඉන්නවා. මව්කම තියන අය දුර්ලභයි. මව්කම තියන අය දුර්ලභයි. නැත්තේ නෙමෙයි. ඉන්නවා. අර කොක්කු රෑනක් මැද්දේ හංසෙක් හිටියට පේන්නේ නැහනේ. කොක්කු රංචුවක් කියනවා මිසක් හංසෙ රංචුවක් කියනවද? නෑ. හංසෙ රංචුවක් කියන්නේ කොක්කු රෑන. ඒක ඇතුලේ ඇවිදලා බලාගෙන යනකොට මේ අඩේ හංසෙකුත් ඉන්නේ. එහෙම කලාතුරකින් පේන්නේ. පේන්නේ නැහැ. මෙහෙම බැලුවට පේනවද? මෙහෙම බැලුවට පේන්නේ නැහැ. ඒ තරම්ම සමාජයේ ප්‍රාථමික තැනකට වැටිලා මේ මායාවට අහුවෙච්ච ලෝකේ. අපි චූටි කාලේ අපේ පවුලේ 10 දෙනයි සහෝදර සහෝදරියෝ එක්කෙනෙකුගේවත් රං කෙන්දක් බැඳලා නැහැ. බෙල්ලේ පංචායුධයක් එල්ලලා නැහැ බෙල්ලේ. මුද්දක් වැටිලා නැහැ ඇඟිල්ලකට. රම් වලල්ලක් කවදාක්වත් අතට වැටිලා නැහැ. අපිට තියා මගේ අම්මටවත් නැහැ. හැබැයි මේ ළඟදී මැණික් ගල් වලින් මගේ රූපේ හදලා මම බණකට ගියාට පස්සේ දර්ශන මට පූජා කළා. මැණික් ගල් වලින්ම මගේ රූපේ හදලා බලන්න. රන්ද රිදීද මුතුද මැණික්ද
ඉඩන්ද කඩන්ද ගේ දොරද වතු පිටිද මොනවද හම්බෙන්නේ නැත්තේ මිනිහෙක් වුණොත් මිනිහෙක් පූජනීය වුණොත් මිනිහෙක් වන්දනීය වුණොත් අයව හොයන්න ඕනේ ළඟට ගෙනත් දෙනවා නිකන් නෙමෙයි වැඳ ගෙනත් දෙනවා නිකන් හිතලා බලන්නකො මේ නාකි අම්මලා ඉන්නවනේ මෙතන අද උදේ ඉඳලා කී දෙනෙක් දන ගහලා වැන්දද එකෙක් වන්නේ නේද බල්ලෙක් වලිගේ ගැහුවොත් මිසක් මේ ඉන්නේ උන්නම් වඳින්නේ නැහැ ඇයි කුලදෙටු වන්දනීය චරිතයක් කියලා මේ ඉන්න එකෙකුගේවත් හිතට දැනෙන්න ඇහැට කනට වැටෙන්න පරපුරක් හදලා නැති එකේ කරුමෙ නෙමේ නිකන් දිරච්ච දරාඬු වාගේ ඒ නාකි පරපුර තමයි එන්නේ සිල් ගන්න හාංගෝනි පඩංගු වාගේ ඇකිලිලා ඇට දිරලා දත් හැලිලා ඇස් පේන්නේ නැතුව ගඳ සුවඳවත් දැනෙන්නේ නැහැ ස්නායුත් මැරිලා නහර වැල් වේලිලා දිරච්ච කරත්ත බොලන් එන්නේ පන්සලට එන්නේ දිරච්ච කරත්ත මේ නාකි අම්මන්ඩිලාට මොන සිල්ද දැන් සිල් නෙන්නම් තියෙන්නේ නාකි කියන්නේ නොහැකි මොනවද නොහැකි සිල් බින්දින්න නොහැකි අය වෙනම ගන්න ඕනේ නැනේ සිල් ඕනේ මේ ඉන්නවා මේ ඉන්නේ ලාමක ලපටි ගැටවර නාඹර මේ වයසේ අයටනේ සිල් ඕනේ අර පුනරුත්ථාපන කඳවුරු වල දාලා ඉන්නේ පුනරුත්ථාපනය කරන්න නාකියෝද සිල් බින්දලා නෑ ඔක්කොම අවුරුදු 13 14 15 16 17 18 19 20 මේ නාඹර තරුණ වයස පරිවාස භාරයේ ඉන්නේ නාඹර තරුණ සහ ළමයි වයසේ අය නාකියෝ නෑ නාකියන්ට සිල් බින්දින්නත් බෑ සිල් පුරන්නත් බෑ තමයි ඇයි ඇඟ පතවත් තියාගන්න බෑනේ දැන් මායාකාරී ලෝකේ බත් කන්න විතරයි එන්නේ පන්සලට නෑ නෙමෙයි ලැජ්ජා හිතෙනවා තමා කරන්න දෙයක් නෑ ඉතින් බත් කන්න තමයි එන්නේ උපාසක දාණය දෙනවා අර ඉස්සර වගේ ගෙදරින් ගේන්නේ නෑනේ දැන් උපාසක දාණය දෙනවා උදේට බත් එකක් බෙදලා දෙනවා ඒක සමතලා කරලා දානවා ඒකල්ලා හාමුදුරුවෝ ආවොත් හොඳයි නැත්තම් එහෙමයි දැන් ගොඩාක් පන්සල් තියෙනවා බිත්තිය උඩින් තියෙනවා රේඩිය එක දාලා අහපියව බන හාමුදුරුවෝ බුදි බිත්තිය උඩ බන එහෙම නැත්නම් රූප වාහිනියක් හයි කරලා දෙනවා ධර්මශාලාවේ බිත්තියට අහපියව බන කියලා හාමුදුරුවෝ නෑ ඒ මට්ටමට වැටිලා උදේ දානේ වැළඳුවා මොනවා හරි ටිකක් කෙරුවා ඕපාදූප හරි කියත හැකිනේ 10ට තේ එකක් දෙනවා ඒකත් ගහලා ඇරියා 12ට බත් එකක් පිරිපුන් එකක් දෙනවා ඒකත් සමනය කරලා දානවා හරියටම 2:00 තේ එකක් බිව්වා 3ට මල්ල ගත්තා ගියා යන්න අය එතනින් එහාට කෑම බීම නෑ පුතා කෑම බීම කාලේ ඉවර වෙනකන් හිටියා එතනින් එහාට ගියා හැබැයි උදේ පාන්දර ඇවිල්ලා දිවුරුම් දෙනවා මොනවා කියලාද අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි මොකද ඒ කියන්නේ සිල් ගන්න අම්මන්ඩි කෙනෙක් මට කියන්න මොකද ඒ කියන්නේ කියලා කාලඟ ඉඳගෙන කවුරු දිහා බලාගෙනද දිවුරුම් දෙන්නේ ප්‍රෝඩාවක් කෙරුවේ කියලා පේනව නේද අමූලික ප්‍රෝඩාවක් කරගෙන ආවා තුනුරුවන් අභියස ඉඳගෙන
සූර්ය දිව්‍ය රාජයා දිහා බලාගෙන උදේ පාන්දර දිවුරන්නේ. මොකක් කියලා දිවුරන්නේ? අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. සූර්ය දිව්‍ය රාජයා අඳුරු ලෝකය ආලෝකමත් කරගෙන උදාගිරි පර්වතයෙන් නැගිවෙලේ සිට දිවා කාලයම ආලෝකය ලබා දී අවරගිර පර්වතයෙන් අඳුර ළඟා කොට බැස යන මොහොත දක්වා වූ පූර්ණ දිවා කාලය මුළුල්ලෙහිම මා මේ සමාදම් වෙන අෂ්ටාංග උපෝසත සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙමි. තිබ්බුවා කාලා 3ට පයින්ද කියලා එකේ තියනවාද? කොහෙද යන්නේ? ඒ ගිහිල්ලා ආපහු සැරයක් කාලා මොකක් හරි එකට හේතු වෙලා බුදිය ගන්න අඩුම තරමේ මුණු පුරා හරි අරන් ඇවිල්ලා මෙවුන්දා තියා ගන්නවා. ඔව් ඒ යන්නේ ගැටමුඩි ගහපුවා බලන්නනේ. දරුවෝ මුණු පුරෝ එවුන් අල්ලාගෙන අර රාත්‍රියේ ගෙවන්න මේ දුවන්නේ. අතාරින්නේ බුදුහාඳුරුව අතාරිනවා, ධර්මය අතාරිනවා, හාමුදුරුව අතාරිනවා. වන්දන මාන්න කරන්න තිබ්බ විහාර ආංගෝපාංග ටික ඔක්කොම ඇස් ඉදිරියෙන් අතෑරලා අර කෙලස් බර ලෝකයේ මොකක් හරි මිට මොලවා ගන්න ආපහු දුවන මේ බොරු සිල් නෙමෙයිද? මායාකාරී ලෝකේ බොරු සිල් මේවා. හැබැයි අර කෙල්ල අනදෙන නිලධාරියාගේ අභියෝගය බාරගත්තා. මම බාර ගන්නවා. මොකද්ද අභියෝගය? යුද්ධ දෙකක් තියෙනවා. කඳවුරේ ඉන්න නවාතැන් පොලේ ඉන්න සියලුම නිලයෝ මරන්න ඕන. සමූල ඝාතනය කරන්න මූලිකත්වයේ ගන්න ඕන. 2 පතිවත රැක ගන්න ඕන. දියුණු ගණිකා වෘත්තියෙහි ශිල්ප දක්වන්නත් ඕන. කෙල්ල බාරගෙන ගියා. ගිහිල්ලා කෙල්ල දැන් නවාතැන් පොලේ ඇවිද ඉන්නවා. ලස් මල් ගහ වාගේ අප්පා. ගල් ගහනවා ඒකි දැක්කාම. සිසිවන්න උවන් ඉංග සුංග ගත හැකි මිටින නිසි පුල්ලුලු කුලරිය සකයුරුති සරතන දිසිරණලියවුරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය හෙලන තරමින් නොඇති දෙවංගන දිව්‍යාංගනාවක් නොවන්නේ ඇහි පිල්ලම් කොටන නිසා පමණයි. ඇහි පිල්ලම් කොටවුවේ නැත්තම් දිව්‍යාංගනාවක්මයි. ලංකාවේ ගෑනු එහෙමලු ඉස්සර හිටියේ. දැන් මේ රඹුක්කන ගෑනු ආවේ. ගොර කාණ්ඩු වාගේ වුණා දැන් තියෙන්නේ ඇයි අර ගති ලක්ෂණ තියනවාද? සිසිවන උවන් ඉංග සුංග ගත හැකි මිටින නිසි පුලුලු කුලරිය සකයුරුති සරතන මෙහෙම ලක්ෂණ තියෙනවා. මුළු ලංකාවෙම ඇවිද්දත් අය හොයන්න බෑ එහෙම එකක්. රාහුල ආඳුරුව මේක ලියන්නේ ලංකාවේ ගෑනුන්ගේ සැබෑම ආධ්‍යාත්මයෙන් පිරුණු රූපශ්‍රීයේ ලාලිත්‍ය net පැහැර ගන්නා රූපයෙන් යුතු සෝභමහන ලඳුන් ආධ්‍යාත්මයෙන්ද සෝභමානව ජීවත් වුණා කියලා කියන්නේ. ඒ තරම් පිං. ඇයි කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, සමානාත්මතාවය, කෘතගුණ සැලකීම වැනි මානව ගති වලින් පිරීලා බෞද්ධ දර්ශනයනේ හදාරන්නේ. අකුරු දන්නේ. හැබැයි ආකල්පමය ගුණයෙන් පිරිච්චි මේ අත්ෝ සැබෑම බෞද්ධයෝ. අකුරු දන්නේ නැති මිනිස්සු ලංකාවේ හැදුවේ.
අකුරු දැනගත්ත ඉලක්කම් දැනගත්ත උන් තමයි ඒක කෑවේ. එහෙම නෙමෙයිද මහත්තයා? එහෙම තමයි උනේ. මේක කෑවේ අකුරු ඉලක්කම් දන්නේ උන්. අර අකුරු ඉලක්කම් දන්නේ උන් තමයි ඔය හිරේ යන්නේ. හොරා කාපු. ඔක්කොම එහෙමයි කළේ. ඒ පවුලෝකයෙන් අත මිදෙන්න මේ කතාව හොඳයි. කෙල්ල ඇවිදිමින් ඉන්නවා. දැන් අර යුද්ධ නිමා කරලා යොදුන් ගානක් දුර ගෙවාගෙන අනදෙන නිලධාරී මහත්තයයි සෙසු නිලයොයි සෙබළුයි එනවා. කඳවුර ළඟට නවාතැන් පොළ ගාවට එනකොටම කෙල්ලව දැක්කා. අනදෙන නිලධාරියා ගල් ගැහුණා. දැන් නතර වුණා. සෙසු නිලයෝද නතර වුණා. සෙබළුද නතර වෙලා විස්මයෙන් බලන් ඉන්නවා. ඇහි පිල්ලම් කොටන්නේවත් නෑ පුදුමයි. හැම එකාගෙම හිත කියනවා මට ගන්න ඇත්තම් මේක මට ගන්න ඇත්තම් පෙරේත හිතක් පහළ වෙලා කියා ගන්න බෑ දරාගෙන ඉන්නවා. එතකොටම ආපහු ප්‍රകൃතියට ආපු අනදෙන නිලධාරියා පිටිපස්ස බලලා ගල් ගැහිලා ඉන්න නිලයන් සහ සෙබළුන්ට කියනවා සියලුම දෙනා තම තමන්ගේ නවාතැන් ගන්නා ස්ථානවලට යන්න. ගිහිලා විවේක ගන්න. එක නිලධාරියෙකුට කියනවා අර ගෑනු ළමයාව මම කාමරේට එක්කන් යන්න. නායකයාට තහංචි නැහැ. නායකයාට තහංචි නැහැ. නීතිත් නැහැ. උදාහරණයක් ශ්‍රී ලංකාව. ඔව්. උදාහරණයක් ශ්‍රී ලංකාව දිහා බැලුවාම දශක ගානක් මුළුල්ලේ ආපු ක්‍රමවේදය ඔබට පේනවා. එහෙනම් බලාගත්තාම හොඳයි. නායකයන්ට සිල් ඕනේ. නායකයන්ට නීති ඕනේ. එහෙම හිතාගෙන කෙල්ලව යවන්න කිව්වා උගේ කාමරේට. අනදෙන නිලධාරියා. කෙල්ලත් ප්‍රීතියෙන් ගියා. ශිල්ප දක්වන්න දන්නවනේ කෙල්ල. ඇයි? ගණිකා වෘත්තියේ ඉහළම ශිල්පීය ඥානය තියෙනවා. කෙල්ල ගියා. ගිහිල්ලා හිටියා. එතකොටම අනදෙන නිලධාරියා ආවා. අනදෙන නිලධාරියාට විනාඩි 5ක් යන්න මත්තෙන් මේ කෙල්ල පාවිච්චි කරපු ශිල්ප මම බලන්න හිටියේ ඒ පාවිච්චි කරපු ශිල්ප ටික. ශිල්ප ඉදිරියේ මේක පිස්සු වැටුණා. දැන් කෙල්ල අනදෙනවා. අනදෙන නිලධාරියා දන ගන්නවා. බාන්නකො රාගේ කොච්චරද කියලා කාම රාගේ ලිංගික ආසාවන් පෙරේතකම කෙලස් ධර්ම කොච්චර බලවත්ද කියනවා නම් අනදෙන නිලධාරියා ධනෙන් වැටිලා කෙල්ල අනදෙනවා. ධන ගහගෙන ඉන්න කියනවා. ඒ කරලා ඒකි එක එකෙව්වා කරනවා. ඊට පස්සේ මේකට කියනවා 4 පයින් ඉන්න කියලා. මේක 4 පයින් ඉන්නවා ගොම් වස්සා. ඒකලා කියනවා පැත්තට හැරිලා ඉන්න කියලා. පැත්තට ඉන්නවා. ඔහොම කරලා අවසානයේ කිව්වා ඇඳේ මුනින් තලා වෙන්න කියලා. ඇඳේ මුනින් තලා වෙන්න කිව්වා. ගොම් බද්දා හිතනවා ඒ චිත්‍රපටිය පෙන්නනවා මේක හිතන කෑලි. දැන් හරි. දැන් හරියටම හරි කියලා මේක හිතාගෙන මුනින් තලා වුණා. කෙල්ල හීන්සරේ මේ කලවේ කොපුවක් බැඳලා තිබුණේ. පිහිය දාන කොපුව කලවේ බැඳලා තිබ්බා. හිමින් සැරේ අත දැම්මා. කොපුව ඇතුලේ තිබ්බ පිහි අරගෙන කෙහෙල් බොඩයක් කපනවා වගේ බෙල්ල කස් ගාලා එකපාරින්ම කපලා දැම්මා. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ. දසදහස් ගානක් සතුරු සේනාව මරා දමා යුද්ධයේ දිනලාපු අනදෙන නිලධාරියා ඇතුළු සෙබළු හිතාගෙන ආවා අපි දිනුවා අපි ජයගත්තා කියලා ප්‍රීති ගෝසා පවත්තමින් ආවේ. ඒ එනකොට කෙල්ල දැක්කා. ඇති වුණා ඇතුලේ ක්ලේශ ධර්මයක්. මේ ළමයා එක්ක පහසක් විඳිනවාමයි. ඒ පහස විඳින්න පෙරේත කමට ගිහිල්ලා බෙල්ල කපා ගත්තා.
දක්ෂ යුද ශිල්පය හදාරපු අනදෙන නිලධාරියා. කෙල්ල බෙල්ල කැපුවා, පිහිය හොදගත්තා, කොපු එලා ගත්තා. ආපහු එළියට ආවා. දැන් අර අනිත් නිලධාරියෝ බලාගෙන ඉන්නේ. අනදෙන නිලධාරියාගෙන් පස්සේ එළියට ආපුවාම මට ඊළඟට මට මෙවුන් නිල මැස්සෝ ආගේ. පුතා නිලයෝ නෙමෙයි. අර ගෙරි කුණ ළඟට එන්නේ නිල මැස්සෝ. ඒ වාගේ බලාගෙන ඉන්නවා පෙරේතකමට. කෙල්ල දන්නවා දැන් ඉන්න බව. කෙල්ල එළියට බහලා එනවා ලාලිතයි. දැක්ක ගමන් අතපාන්න හිතෙන මට්ටමේ. කෙල්ල එනවා එතකොටම ඉංගියක් දෙනවා. කෙල්ල කාමරයට හැරෙනවා. යනවා අර වැඩේම කරනවා. හීන්සරේ කපනවා බෙල්ල. ඒකවත් වහනවා. අනදෙන නිලධාරියයි සෙසු නිලයේ ඔක්කොගෙම බෙල්ල කැපුවා රෑ 12 විතර වෙනකොට. ඒගොල්ල කෙල්ල සංඥාවක් දුන්නා මගේ වැඩේ හරි දැන් කියලා. වට කරලා හිටියා සතුරු සේනාව ඇවිල්ලා. දැන් සියලු දෙනා නවාතැන් අරන් ඉන්න කඳවුරට කඩාගෙන ආවා. ඇයි අනදෙන්නේ වුණුත් නෑ, නිලයොත් නෑ, මොකුම්වත් නෑ. සෙබළු විතරයි. අනේ අහිංසකයෝන් ටික ඔක්කොම මරලා දැම්මා. මරලා දාලා ගිනි තිබ්බ අරකට වගේම. ගිනි තියලා ආපහු මේගොල්ලොන්ගේ දජේ සෙව්වා. කඳවුරේ. කුණ්ඩල කේසී කතාවට වඩා මේ ගාථාවට ළඟ උත්තරයක් දෙනවා. මම බලපු චිත්‍රපටිය. මේක බලනකොටම මගේ ඔළුවට ආවා. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍යාත්තානං සවේ සංගාම ජුත්තම. අපි හැමෝම පින්නතුනි මේ වෙලාව වෙනකොට දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව අපි තුලම තියෙන ක්ලේශ ධර්මයක්. කෙලස් දහම් දහස් ගාණක් තියෙනවා. ඒ දහස් ගාණක් කෙලස් ධර්ම වලින් මොකක් හරි එකක් ඉදිරිපත් වෙලා අපිව අමාරුවේ දාලා තියෙනවා. අපි ඒකට වහල් වෙලා තියෙනවා. හොඳට බලන්නකො නැද්ද කියලා. දැන් මෙතන ඉන්න අයගේ දීගේ කැඩිලා නම් කැඩෙන්න හේතුව බලන්න. කැඩෙන්න හේතුව බලන්නකො. ස්වාමීන් වහන්සේ අපේ ගෑණිගේ වල්කොම හින්දා. කෙලස් ධර්මයක් හින්දා දීගේ කැඩිලා. ස්වාමීන් වහන්සේ අපේ මිනිහගේ වල්කම හින්දා. ස්වාමීන් වහන්සේ මට මිනිහත් එපා වුණේ අපේ නැන්දම්මා හින්දා. ඒ උන්දාගේ වෛරී ස්වභාවය. මේ ගෑනු අය නේද වැඩිපුරම පින් කරන්නේ. ගෑනු අය නේද? මේ ලෝක ඉතිහාසයේ ඉඳලා බලාගෙන එන්නකෝ ගෑනු විතර වෛරක්කාර జాතියක් ඉන්නවද කියලා. ලෝක ඉතිහාසයේ ඉඳලා බලන් එන්නකෝ. අදටත් ඒකේ හැමමයි. නැන්දම්මයි ලේලි කා ගන්නවා මිසක් මාමණ්ඩි ලේලි ගහ ගන්නවද? නෑ මාමණ්ඩි ලේලි ගහ ගන්නෑ. මං හොඳට දන්න එකක් තියෙනවා. නැන්දම්මයි ලේලි රණ්ඩු වෙලා දැන් කෙල්ල පිළිකන්නට වෙලා අඬ ඉන්නවා. නැන්දම්මට හොරෙන් මාමණ්ඩි හීන් සැරේ බිත්ති අයින දිගේ යනවා කෙල්ල ඉන්න තැනට. ගිහිලා කෙල්ලට කියනවා මයි පුතේ කොල්ලා මගේ එනවා ඇති. මයි පුතා හිත හදාගෙන ඉඳපන්. මේ ගෑණිගේ හැටි ඔහොමයි. මම මේ අවුරුදු 30ක්ම දීග කන්නේ ඔය ගෑණිත් එක්ක. පුතේ කොල්ලා එනකන් ඉඳපන්කෝ හිත හදාගෙන. ඊට පස්සේ මම මොනවා හරි කරන්නම් කියලා මාමණ්ඩි කෙල්ලට කිව්වලු පිළිකන්නට ගිහිල්ලා. කෙල්ල මගේ අතින් කියනවා අපේ හාඳුන්නේ මේ මිනිස්සයාටත් වඩා උතුම් ගුණ තියෙන මාමණ්ඩිව තනි කරලා යන්න බැරි හින්දා මේ ඉන්නේ කිව්වා. මේ ගෑණි කොච්චර දුෂ්ට වුණත් අර මිනිහයි මාමණ්ඩි දෙන්නව දාලා යන්න බැරි හින්දාලු ඉන්නේ. මහයි කිවනම් බදින්න හිතේ ඇති. නමුත් අර මිනිස්සුયો දෙන්නව අතාරින්න බෑලු. ඒ හින්දා ඉන්නේ කිව්වා. දැන් ඔයාලට මම බන කියනකොට ගෑනුන්ට බයිනවා කියලා මට චෝදනාවක් තියෙනවා. මට කියන්න මේක ඇත්තද බොරුද? මේ මං කියපු කතාව ඇත්තද බොරුද?
මේ බණ්ඩාරගම මේ රඹුක්කනම වෛරෙන් නෙමෙයිද ඉන්නේ බලන්නකෝ ඔයාලා. නැන්දලා ලේලිලා. එතනදී අර මිනිස්සයා පිරිමි දෙන්නෙක් අසරණ වෙනවානේ මුලින්ම. මිනිහා අසරණ වෙනවා කෙල්ලගේ, නාකි ගෑණිගේ මිනිහා අසරණ වෙනවා අනිත් පැත්තෙන්. මේ දෙන්නට දෙන්නම ඕනනේ. ලේලිත් ඕනේ, නාකි මැහැල්ලත් ඕනේ. කොල්ලට අම්මත් ඕනේ, ගෑණිත් ඕනේ. කවුරු අතාරින්නද? අතාරින්න බෑ. මිනිස්සු වෙනම මානසිකව විඳවනවා, ගෑනු වෙනම විඳවනවා. අරගලයක්. මේ දුක් ඔක්කොම කරපුන්නා ගන්නේ අපේ ඇතුලේ තියෙන සිතුවිලි නෙමේ. පාපතර සිතුවිලි. හිතලා බලන්නකෝ. පුණ්‍යවන්ත සිතුවිල්ලක් මවාගෙන අම්මයි දුවයි වගේ වුණා නම් ප්‍රීතිය. අර ගෙදර මිනිස්සුන්ට මොන තරම් සතුටක්ද? සැනසීමක්ද? ඔබ මම ප්‍රශ්නයක් අහන්නද? මුළු රඹුක්කනටම උත්තර දෙන්න පුළුවන් අර කලින් ප්‍රශ්නේ වගේම එකක් මේකත්. බෞද්ධ දර්ශනයට අනුව, හෙළ සංස්කෘතියට අනුව, මානව විද්‍යාවට අනුව අම්මද උතුම් බිරිඳද? ගෑනු අයට මොකද හිතෙන්නේ? අම්මා උතුම්. පිරිමි අය මොකද කියන්නේ? අම්මා උතුම්. තොපි වගේ જાතිය. දැන් සියලුම අම්මා උතුම් කියන පිරිමි මන් දිහා බලන්නකෝ. උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ තිස්සේ තෙලි වෙනකන් දුක් විඳලා මහන්සි වෙලා හම්බ කරන වස්තුවෙන් උතුම් යයි කියන අම්මව සන්තෝෂ කරන්න වියදම් කරනවද, ගෑණිව සන්තෝෂ කරන්න වියදම් කරනවද? හෘද සාක්ෂියෙන් අහලා බලන්න වැඩි කොටසක් කා වෙනුවෙන්ද වියදම් කරන්නේ? ගෑණි වෙනුවෙන්නේ. මෙතන මොකෙක් හරි කිව්වොත් නෑ හඳුන්නේ මං නම් අම්මා වෙනුවෙන් කියලා, ඒක අමූලික බොරුවක් කියන්නේ. මං දන්නවා සමාජයේ ස්වභාවය. ගෑණි වෙනුවෙන් තමයි වියදම් කරන්නේ. ඒකොල්ල කතාවට කියනවා අම්මා උතුම්. අම්මා උතුම් කියලා කියනවා. වැඩේට ගිහුවාම අර එහෙම. ඇයි අම්මා උතුම් නම් ඒක ගෑනු වෙච්ච ගැහණියට තේරෙන්නේ නැත්තේ මව්කම උතුම් කියලා? මිනිහගේ අම්මා නෙමෙයිද? දැන් ඔබම හිතන්නකෝ ඔබේ මේ ඉන්න චූටි පිරිමි දරුවෝ තව අවුරුදු 20කදී කසාද බඳිනවා. ඒ 20කදී කසාද බඳිනකොට නාඹර තරුණ වයසේ අම්මා කෙනෙක් වෙලා ඉන්න ඔබට ලේලියෙක් මුණ ගැහෙනවා. ආන්ගේ එන ලේලි උඹට ගහන දවසට උඹ පිළිගන්නවද ඒක? උඹ එදාට පිළිගන්නේ නැහැ. හැබැයි අද උඹ ගහනවා උඹේ නැන්දම්මට. ඕකම තමයි එදා ඉඳලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් නම් මෙතනින් හරි මනුස්ස ලෝකයක් හැදෙයි. නැත්තම් දුෂ්ට නපුරු ගති වලින් යුක්ත සත්ත්ව ලෝකයක් තියෙන්නේ තිරච්ඡානගත. ඒකෙන් අත මිදෙන්නයි බෞද්ධ දර්ශනය ඕනෑනේ. ඒක අපි පිළිගන්න කැමති නැහැ. ඒ වගේම තමයි පින්නතුනේ මේ සමාජයේ දැවෙන සියලුම ප්‍රශ්න ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අය ඇත්තටම සතුටු වෙන්න ක්‍රමයක් නැතුවද? බොණ්ඩ ಜಾති නැතුවද? ඛණ්ඩ ಜಾති නැතුවද ප්‍රීතිමත් වෙන්න? දැන් මෙතන ඉන්න ඔක්කොටම වඩා සතුටින්ම ඉන්න මිනිහා මං කිව්වනේ. ඒ සද්ධර්මයේ පිහිටෙන්නේ. මේ අරහත් ධජයේ පිහිටෙන්නේ. මේ ලෝකයක් වන්දනීය තත්වයක තියාගෙන පුද පූජා පවත්වමින් ගරු බුහුමන් දක්වමින් අපිව නමදින්නේ ලෝකෙ උඩින් තියලා තියෙන්නේ මොනා කරලාද? අපරාධ කරලාද? නෑ, පිරිසිදු වෙලා යහපත් දේ කරලා ඒකට ගරු කරනවා පේනවා නම්, වන්දනා කරනවා පේනවා නම්, පුද පූජා පවත්වනවා පේනවා නම්, සතුටින් ඉන්න පුළුවන් බව පේනවා නම්
කීර්තිය අභිමානය කියන එක වැඩෙනවා පේනවා නම් ඇයි පුතේ අරක්කු බීපුවාම සිද්ධ වෙන නින්දා ටික පේනවා නම් ඔය දෙකෙන් කෝකද හොඳ කියලා තෝරගන්න බැරි නම් මොකටද මේ මිනිස්කම ඒ මිනිස්කමෙන් පළක් තියනවද රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්ඩ විකාර ගතියෙන් රැවෙන්ඩ වෙන්ඩ ගෙදර යන්ඩ පරානේ නැතියෙන් ඒ දණ්ඩ උඩ යන්ඩ ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජි ගතං මහපාර මැද්දේ ඕන් කසිප්පුවල ආදීනව කිරිබිව්වහම ඕක වෙනවද නෑ කිරිබිව්වහම ඕක වෙන්නේ මේකේ පරානේ නැති වෙනවලු පිස්සෙක් වෙනවලු කෙලින් යන්න බෑ ඍජුව ඉන්න බෑ එක අඩියක් තියන්න ඕන තැනට හතරක් තියනවලු අල්ලං හුටං ගජි ගතං එක අඩියට හතරක් තියනවලු සරම තෙමිච්ච එක මහපාරවත් යන්න බැරි එක ඒ දණ්ඩේ යන්නේ කොහොමද ඒ දණ්ඩේ යන්න ගිහිල්ලා ගඟට වැටුණලු ගඟ දියට තෙමිලා ඇඳපු සරමයි ෂර්ට් එකයි ඇඟට ඇලිලාලු දැන් මූට අඩිය තියන්නම බෑලු තෙමිච්ච එක අඩිය තියෙන විදිය තමයි ඒ කවිය තියෙන්නේ ඒකල මුණින් තලා වෙලා වැටුණලු ඊට පස්සේ හොම්බ තැලුණලු බිම ඇනිලා ගෑණි බලනකොට පහුවදා ඉස්පිරිතාලේ ඉන්නවා මිනිහා තොල්පටවල් බතලාලා බටයක් ගහලා කටේ මෙහෙම ඕන තරම් දැකලා හැදෙනවා නම් හැදෙන්න අහලා හැදෙනවා නම් හැදෙන්න ඕන තරම් මේ මිනිස් ලෝකේ මිනිහෙකුට පෙනෙන දැනෙන හැඟෙන ඇහෙන ලෝකයක් තියෙනවා ඒකට බෞද්ධ දර්ශනයේ හෙළ සංස්කෘතිය ආචාරශීලී සමාජ විද්‍යාව හොඳට හදාරන අවබෝධ කරගන්න අයට එතෙන්ට එන්න පුළුවන්. ඒකට කුල දෙටුවෝ වැඩිහිටියෝ නායකයෝ ආදර්ශ සම්පන්න වෙලා මේ බාල පරම්පරාව ගොඩනගන්න ඕන. බාල පරම්පරාව වැරදි ගමනක යද්දී බාලයෝ කොහේ හැදෙන්නද? වැඩිහිටියෝ වැරදි ගමනක යද්දී චූටිය උන් හදන්න පුළුවන්ද? බෑ. කලහකාරී කෙලස් බරයි. ඒකෙන් අත මිදෙන්න මහන්සි ගන්න. නැත්තම් බෑ. අම්බල මේ පින වලං කදක්ගෙන ඒක බින්දපු ගොනා ඒකට මට හිනා අම්බල මේ පින වලං කදක්ගෙන ඒක බින්දපු ගොනා ඒකට මට හිනා අම්බල මේ පින වලං කදක්ගෙන වලං කියන ඒවා බින්දෙනවා පුතේ ලුජ්ජති පලුජ්ජති කැඩෙන බින්දෙනවා වලං කදක් කරේ තියාගෙන ඇවිල්ලාලු පින කවුද රඹුක්කන රඹුක්කන පිනාලා තමයි මේ ඔක්කොම පිනා කියලා කිව්වේ පුණ්‍යවන්ත සතා සත්ව ලෝකයේ ඉන්න පුණ්‍යවන්තම සතා තමයි මිනිහා. හැබැයි ඒ මිනිහා එනකොට සංසාර ගමනේ මේ මනු ලොවට කෙලස් කද සසර කෙලස් කද කර තියාගෙන මුළු ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලත් මේ මිහිතලයේ මුණ ගැහෙන සැපයි කියලා හිතෙන කෙලස් අර කදේ පුරවනවලු. කදේ තියනවානේ මලු ඒවට දානවලු. දාලා කෙලස් බරින් බර වෙලා අර පින දුක් විඳිනවලු. ඒක දැක්කලු ගොනා. කවුද රඹුක්කන පාන්සලේ ගොනා? ඈ? රඹුක්කන පාන්සලේ මහා ගොනා කවුද? ඒ තමා බුදුහාමුදුරුවෝ.
ගෝ කියලා කියන්නේ ගෞතම, නා කියලා කියන්නේ නායකයාණෝ. බාණ්ඩකෝ මේ ගැට ගහලා තියෙන කවිවල තියෙන ලස්සන මේවා ධර්මෝපදේශය සඳහා හදාපුවා. මිනිසුන්ට ධර්ම මාර්ගය පෙන්වන්න හදාපුවා දාර්ශනික නිර්මාණ. ගෝ ගෞතම නා නායකයාණෝ. ගෞතම නායකයාණෝ දැක්කලු කෙලෙස් බරින් බර වෙලා දුක් විඳින මිනිසුන්ව ප්‍රඥාව නැමැති අඟෙන් ඇන්නලු වලං කද කුඩු වෙලා යන්න. කෙලෙස් කුඩු වෙලා යන්න ඇන්නලු. කෙලෙස් හැලුණයින් පස්සේ පිනා නැගිට්ටලු ප්‍රීතියෙන්. ඒක දැකපු ඒක දිහා බලාගෙන හිටපු අනිත් අයත් ප්‍රීතිමත් වුණාලු. අර ධර්ම මාර්ගයේ දැන් අද දර්ශනනේ බණ කියවන්නේ. හැබැයි දර්ශන බණ අහන ගමන් දර්ශන කෙලෙස් මරණ ගමන් උවමනාව තියනවා නම් බලාගෙන හිටපු මේ අනිත් සියලු දෙනාටම කෙලෙස් ප්‍රහීන කොට ප්‍රීතිමත් වීමේ වාග්ය තියෙනවා. ඒ උදාර ගුණයන්ගෙන් සමන්විත මිනිස් ජීවිතයක් හම්බෙච්ච අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න නැතුව මේ අනන්ත ගෝරතර භයානක සංසාර ගමනේ කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ හැඳින මේ පව් දුරලන උපදේසේ නොදුන මනවිතුන් දොර අවකාසේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති. කවුද කම්මං කරෝති? කායේන වාචා මනසා. උපදින චේතනාව කර්මයක් හැටියට මේ ලෝකේ කරවන්නේ මේ තුන් දෙනා. හිත, කය, වචනය. චේතනාව හිත ගන්නවා. හිත අරගෙන හිතට පුළුවන්කම තියෙන්නේ ඒක නැවත නැවත බලලා පෝෂණය කරලා කය ලව්වා හරි වචනේ ලව්වා හරි කරවන්න. දක්ෂ ප්‍රඥාවන්තයා උපදින චේතනාව හිත ගත්ත ගමන්ම ඒක හොඳ නෑ කියලා තීරණය කරනවා. ඒ සිතුවිල්ල හොඳ නෑ කියලා තීරණය කළා එතනම මරනවා. ඒ කෙලෙස් ධර්මයේ එළියට එන්න දෙන්නේ නැහැ. කයට ගන්න දෙන්නේ නැහැ. වචනයට ගන්න දෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්නකො මේ ඔක්කොගෙම එහෙම එව්වා තියෙනවා. අපිට හිතෙන ඔක්කොම කරනවද අපි? එහෙනම් මේක පිස්සන් කොටුව වාගේ. අපිට හිතෙන ඒවා ඔක්කොම කෙරුවා නෑ. හිතෙන ඒවා ඇතුලේම මරලා දානවා. මරලා දාලා අපි යහපත් දේවල් තෝරාගෙන කරන්න මහන්සි ගන්නවා. මෝඩයා ඒ හිතන දේ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. හිතන දේ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. ඒ අමාරුවේ වැටිච්ච අවස්ථා මේ ඕනෑම කෙනෙකුට තියෙනවා. ජීවිතේ ඕනෑම කෙනෙකුට තියෙනවා. වැරදිච්ච තැන්. ඒක පාඩමකට අරගෙන කෙලෙසයට ඉඩ නොදී ඒක කෙලෙස් මායාව පරාජය කරලා මරලා දාලා යහපත් ගුණගරුක සත්පුරුෂයෙක් හැටියට ආචාර ධර්ම වඩමින් ධර්ම මාර්ගයේ හැසිරෙන්න මහන්සි ගන්න. ඒ සඳහා දිරිය, ශක්තිය, අවබෝධය ඔබ හැම දිනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කුණ්ඩලකේසී කතාව මතු දවසක අහන්න වර්තමාන කතාවක් මං කිව්වා ඔබට ඊටත් වඩා ළඟින්ම කෙලෙස් මායාවේ ස්වභාවය පේන. ඒ හින්දා සියලු දෙනාම මේ වෙලාවේ 2025 අවුරුද්දේ වස් පවාරණය කිරීමේ මහා මංගල්‍ය වෙනුවෙන් පෙර දින රාත්‍රියේ සිදු කරනු ලබන ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයටයි සම්බන්ධ වුනේ. දර්ශන මල්ලි, ඒ වගේම නෝනා, පුතා, ඇතුළු පවුලේ ඥාතීන්, හිත මිත්‍රාදීන් බොහෝ දෙනා මේ සඳහා දිරිය වඩලා තියෙනවා. මං එනින්ග මං ගෙදර ගියා. ගෙදරත් පන්සලක් වාගේ හදලා ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. දවස් ගාණක්
තුනුරුවන් වැඩ ඉන්න පිම්බිමක් කරගෙන පන්සල මේවර මහා පින්කමක් සිද්ධ කරන මේකට සසර පින් ඕන පුතේ හැමෝටම මෙහෙම කරන්න ඕන කියලා හිතෙන්නේ සසර පිනට ධනෙ ලැබෙන්නේ සසර පිනට ප්‍රඥාව ලැබෙන්නේ සසර පිනට නියමාකාර රූප ස්වභාවයක් ලැබෙන්නේ සසර පිනට නිරෝගීකම ලැබෙන්නේ සසර පිනට පරිවාර සම්පත්තිය ලැබෙන්නේ ඒක තව තවත් පෝසත් කරමින් මේ මහා කුසලයාගේ බලය ගම පුරාවටම බෙදන්න ප්‍රදේශය පුරාවටම බෙදන්න වෙර වැඩු මහා පින්කමක් 2025 වස්වාසික කාලේ ඒ නිසා දර්ශන මල්ලිගේ පවුලේ මිය දෙන්නට යෙදුණු දර්ශන මල්ලිගේ අම්මයි අප්පච්චි නංගිගේ අම්මයි අප්පච්චි පවුලේ කුල දෙටුවෝ පින් ගන්න ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනාටම මේ පින් කුසල් වේවා සසරේ අතරමන් නොවේවා ලෞතුරා බුදුන් දැක නිවන් දකින්නට වරම් ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් හැමෝම දෙයයන්ට පින් දෙන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. තෙරුවන් සරණයි.